ඉන්නේ හැඩරුවෙන් නං මම හැබැයි මේ වෙලාව වෙනකොටත් සජනට මම දනිස්සදීලා එයාව උඩට උස්සන ගමන් හිටියේ. මෙතනට සජනයිමයි එන්නේ අපිව මේ ගෙදරින් එලියට දාලා දොර වහපු නිසා. අපි මේ හොයන්නේ Hello guys, welcome කියලා පිළිගන්නවා මලේෂ් vlog YouTube channel එකේ තුන්වෙනි වීඩියෝ එක. ඉතින් guys ඉතින් ගොඩ දවසකට පස්සේ ගොඩ දවසක් යන්න බෑ මාසික ආවකට පස්සේ ඉතින් මම මේ ඉවර තමයි අන්තිම වීඩියෝස් දෙක දැම්මේ. ඉතින් channel එක පටන් ගත්තේ ඉතින් ඒ දවස්වලනේ. ඉතින් guys වීඩියෝ එකට යන්න කලින් බලන්න ඇත්තටම sorry වෙන්න ඕන හොඳ. ඉතින් මට ඇත්තටම guys වීඩියෝ එකක් දාගන්න බැරි වුණා. මේ පට්ට විදිහට පොඩි කරදරයක් සෙට් වුණා. මේ ලොකුම කරදරයක්. හිතුවේ නැහැ මේ චූටිම කරදරයක්ුත් නෙමෙයි. ඉතින් මේ පොඩ්ඩක් වචනේ වැඩලේ පොඩ්ඩක් අන්නනේ. ඉතින් ගොඩ දවසක් පස්සේ ඔයගොල්ලන්ගේ කම්බින්නේ. ඉතින් guys මම හිතුවා කියන්නම්කෝ කෙටියෙන් මම ඇත්තටම guys 1TB hard එකක් තියෙනවා මගේ මේ වීඩියෝස් කරන ඔක්කොම ඒකට තමයි සේව් වෙන්නේ. හරියටම ගිය මාසේ 15 කියන්නේ 15 රෑ කියන්නේ 16 පාන්දරක තමයි වීඩියෝ එක දැන් රෙකෝඩ් එකත් සෙට් වෙන්නේ. ඒකයි ගන්න පොඳි. ඒකයි එල්ලන්නේ නැහැ නියම ටයිම් එකේ තමයි සෙට් වෙන්නේ. ඉතින් guys මේ කොහොම හරි රෙකෝඩින් දදා ඉද්දිම මම රෙකෝඩ් එක ඉන් කරද්දිම PC එක නිකන් ස්ට්‍රක් වෙන්න ගත්තා. ස්ට්‍රක් වෙලා මේ පොඩ්ඩක් යන්තු යන් සීන් එකක් වෙලා වීඩියෝ එක සේව් වෙලා නැහැ. බලද්දි guys වෙන්න ඕන ලොකු මානිය වෙලා මගේ 1TB hard එකේ health එක 152යි. මම මාර විදිහට කරනවා guys මේ මොකද කරන්නේ කියලා. ඊට පස්සේ ඉතින් මගේ PC එකට ටෙක්නීෂියන් එක්ක කතා කළා. අංකයි මේ පොඩි කරදරයක් වුණා. ඉතින් මේ මම මොකද කරන්නේ? මම කොහොම මේ hard එක ආයේ තිබ්බා වගේ කරගන්න පුළුවන්. මල්ලි මොකද යන්න බෑ. ඕක නම් හදන්න බෑ. එයා කිව්වා මොකද හේතුව? මේක සාමාන්‍ය මේ hard කියන දේවල් හදන්න බෑනේ. මම ගෙඩියම කියන්නේ නැත්තම් දිග් වෙනවා වීඩියෝ එක. ඉතින් guys ඒ දවස් ටිකේ මම hard හොය කියන්නේ දැන් social media පැත්තේ පොඩ්ඩක් දියුණු වෙන්දි ඒත් එක්ක පොඩ්ඩක් බලලා PC build කරන දැන් වලින් බැලුවා hard එකක් යනවා 50000 60000 40000 30000 මගේ තික්කෝ හරි ඉතින් බජට් එක තිබ්බේ 21000 22000ක් වගේ. දැන් ඉතින් මොකද කරන්න මම ඉන්නේ hard එකක් ගන්න බැරි වේද කල්පනා කර ඉඳලා වැඩේ දානින්න ගියේ guys මට එපා වෙලා හිටියේ. එක තැනකින් සෙට් වුණා 18000යි 1 year warranty ගන්න බෑනේ. ඉතින් මේ 2 years warranty තියෙනවා ඊම අවුලකුත් නැහැ. ඊට පස්සේ මගේ හොඳ දන්න කම්පියුටර් සම්බන්ධ ඉන්න ලංකාවේ ඉන්න ඇඩ්ඩෝ දෙන්නෙක්ගෙන් විස්තර අහලා කොල්ලි මේක ගන්න මේ සෙටින් කියන කොහොම ඉඳලා මම වැඩි අතාරින්න උන්න මෙන්නවා කිද්දි දෙයියෝ බැලුවා වගේ guys කොහොම හරි සෙට් වුණා. senis.lk වෙබ්සයිට් එක බලද්දි ඇත්තටම හොඳයි. මම ඕගාන්ට මයිකෙත් මම වීඩියෝ මැදින් යද්දි මම දාන්නම් මේ සයිඩ් එක ගැන. ඇත්තටම guys පට්ට හොඳයි කට්ටිය සේස් එක. මම පවෙන්දා දැන් ගෙන්වේ මම හાર્ඩ් එක 22 වගේ 22 සල්ලි ගියෝ 23 ඔන්න උදේ විද්‍ය ඇවිල්ලා මට කතා කරා වාගේ පාර්සල් ඇවිල්ලා හොඳට බොක්ස් එකකට දාලා හොඳට කවරින් කරලා. ඊට පස්සේ ඉතින් guys සතියක් විතර මේකේ තිබ්බ hard එක data ගන්න පුළුම කට්ටක් මේ hard එක health එක බෑනේ. කොහොමරි guys මගේ game file එකකුයි file එකකුයි ගියා. ඊට එක නම් වෙනම කොපියක් දාන්න තියාගත්තා. ඒක මම එහෙම මගේ මතකයක් විදිහට මම තියාගත්තා. ඕකයි උනේ guys. ඉතින් ඒකයි වීඩියෝ එකක් දාන්න පරක්කු. ඉතින් ඇත්තම හයිප් අරගෙන sorry. ඉතින් ඔන්න ඉතින් ඕගලන් ආස කරන තවත් really paranormal ඉන්ඩිකේෂන් කරන අපි අංජෝයකින් පස්සේ ඉන්න දවස් සුපිරි බුලට් එකක්. ඉතින් අංජෝන්ට කලින් පටන් ගත්තේ ඉතින් වෙන කවුරුත් අපි ප්‍රෙගෑන්ඩ් ඩොදා. ඉතින් යාගේ වීඩියෝ එකක් තමයි ඔන්න අද ගෙනාව. ටිකක් ජිග්ග වීඩියෝ එකක්. ඉතින් මාසික කවරක් විතර මේ පොඩි නිවාඩුත් යන්න තිබුණා හිතුවේ නැති විදිහට. ඉතින් සෝරි හොඳේ මේ හරි. ඉතින් මම වැඩි කතා නැතු යමු. ඉතින් ඔයා channel එක නරොත් නම් මම මලේෂ channel subscribe කරන්න, like කරන්න, comment කරන්න, bell notification on කරගන්න. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න. එහෙනම් මම තම vlog වීඩියෝකුත් එන්න තියෙනවා මේ සතියේම අපි වගේ
චූඩි පොඩි වීඩියක් ඉතින් එකක් බලලා ඉතින් එන්ජොයි කරලා හොඳ කමෙන්ට් එකක් දාලා ෂෙයා බාරකුත් දාන්න. හරි එහෙනම් අපි වැඩි කතා වීඩියෝ නම් හරි අපි guys sorry අපි මේ මෙන්න මේ channel එක මේක තමයි channel එක ප්‍රගැන්ඩෝ. ඉතින් ඉන්නවා දැනට subscribers ලක්ෂ 1යි ලක්ෂ 13000ක් ඉතින් channel එක sub කරලා තියාගන්න. මගේ වීඩියෝ වගේ ටිකට බලන්න යන කමෙන්ට් එකක් දාලා මේ සෙට් වෙන්න. හරි අපි guys මම මේකට වීඩියෝ උපරිම quality දානවා. ඒ උපරිම quality දාන වීඩියෝ එක ඔයාලන්ට හොඳට බලන්න පුළුවන් දෙපේ. අන්චුට්ට මේ සවුන්ඩ් එක පොඩ්ඩක් දාන්නම්. සවුන්ඩ් එක ගැස්සුණ එක නංගේ. හරි ඔන්න ඉතින් guys අද යන chapter එක ඊතන් ඉතින් මේක guys මේ ඇත්තටම ඩේන්ජර්ම මං හිතන්නේ ප්‍රගන්ඩ් ඔය කරපු ඩේන්ජර්ම මේ ඩොකියුමන්ට් සීරියස් එකක්. ඉතින් මේක guys මේක දැන් මාස 2-3ක් විතර වෙනවා. මාර්තු වල හෝ මොකද අප්‍රේල් වල මේ වීඩියෝ ගාවේ මේ මම බලන්නේ ඔන්න අද. මම මේක බැලුවේ නෑ. මම දැක්ක ෂෝට් වීඩියෝස් දෙක නැත්තම් guys මොන වීඩියෝ දැන් කුමාර වීඩියෝ වුණොත් sorry හොඳයි. බෙලි කීයක් කැපෙලා ඇද්ද? හරි අපි වීඩියෝ වැඩි කරන්න වීඩියෝ දෙන්න. මේකේ පරණ ගතිය බලන්න. guys මං හිතන්නේ මේ ඕක කඩුවක්ද පිහියක්ද ඕලා පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න. ඔය ගැන මොකද්ද කියලා. අම්මට සිරියක් ඔය හරි. අර මුවත වශයෙන් ගහලා මොට්ට වෙලා තියෙනවා. හරි. ඔබ නිකන් හිටහන් මේක මේ කොහොමද නිකන් මිනිස්සෙකුට නැත්තම් මිනිහට කට්ට කරා වගේ ගහනවා. ඔයාලට ඉතින් මනත් පිටුන මේ දැඩි දැක්කම වශයෙන් අර අට කටු වලට ගහද්දී guys ඔය කතා කරන එක්කෙනා මිස්ටර් කොන්. ඒ කියන්නේ ටීම් එකේ ඉන්න අතර ප්‍රගැන්ඩෝ සවි චුට්ටේ මේක කලින් හිටිය ආකාශ කියලා අයියා කෙනෙක් කියනනම් දැන් නෑ රටද කොහෙදෝ මේ දැන් වැඩි නෑ. මොකද කියන්නේ දැන් ඉන්නේ අලුත් සෙට් එකක් ඉන්නේ. පැජි බීගලා පරණ වීඩියෝස් ටිකක් තිබ්බා guys. ඇත්තටම පට්ටේ මං හරි ආසකන් මං හිතන්නේ මේ channel එක පටන් ගත්තේ 23 අන්තිමට වගේ. ඉතින් අපිට ඉතින් මොකුත්ම නැති කාලේ පටන් ගත්තේ පොඩියට පටන් ගත්ත YouTuber කෙනෙක්. ඉතින් අද උන්ට තනකින් නැත පට්ටම සතුටු පුද්ගලයා රෙස්පෙක්ට් කරන අනිවාර්යෙන් සුපිරි බුලට් එකක්. ඉතින් guys මේ අපි යන් වීඩියෝ එකට. අයියනේ මේක තමයි දැන් කතාව මචං. හරිද? මේ කතාව කියමු. අපි හදන්නේ ඉවර කරපු නැති දෙයක් ඉවර කරන්න. පිළිවෙලකට. guys ඕගොල්ලන් හිතන්නේ කාගෙනද මොකක් හරි මට හිතෙනවා මං හිතන දේ දන්නේ නැහැ මෙතන වෙන්නේ. ඕගොල්ලන්ගේ කමෙන්ට් එකක් දාන්න මොනවා කෙනෙක් ඉන්නන්න යනවද කියලා. එක්ක මිස්ටර් කොන් එනවා. අද මොකද මට රිචුවල් එක කරන්න ඕන නිසා. ඒත් එක්කම මිස්ටර් අයියා මිස්ටර් කොන් අයියා මම රිචුවල් එක ලෑස්ති කරලා තියෙනවා. කතාව කිව්වොත් මෙහෙමයි මචං. හරි. හරිද? මේක කොහොමද හොයාගත්තේ කොහෙන්ද හොයාගත්තේ අරගයි මේක කාටවත් වැඩක් නැහැ. හරි. අපි මේ කතාව දැන් මාස ගාණක් තිස්සේ ගේනවා. ඔව්. ගොඩක් එවිඩන්සස් එළියට දැම්මා. හරිද? ඊට පස්සේ අපි ඊතන්ට වෙනම ප්ලේලිස්ට් එකක් දුන්නා. හරිද? ඔය ඔක්කොම අද මේ chapter එකෙන් ලියනවා. මේ තමයි ඊතන් chapter 4. මේ chapter එකේදී මම ඔයගොල්ලන්ට කවුද ඊතන් කවුද ඩැනියල් කවුද මේ අලුත් සිවුරු දෙනා කියලා සහ එදා මම ගත්තේ මොකද එදා ගත්තේ මේක දැන් ඔයගොල්ලෝ දකින්න ඇති. එදා ගත්තේ මේක එලි මදියදි තාම මොකද මම එළියකට ගෙදර එක ලයිට් එකක්වත් දාලා නැහැ. හරි. මම පාවිච්චි කරන්නේ මේ බ්‍රෝ මගේ පිටේ කරාමැදිරික් හිටියා. අම්මලසි damn මේ පටන් ගත්තම guys මක් හරි We need to Photo AI, the photo editing software that everyone's talking about. මටත් එපා යන මේ මැඩලා දීන හැම වීඩියෝ එකම මේ බ්‍රෝ ඒක මේ ගණන් ගන්න බෝනේ. අම්මලසි කනාමැදිරි මගේ පිටේ හිටියේ. I don't know if that's good luck or bad luck. කොහොම හරි
ගෙදර කිසිම ආටිෆිෂල් ලයිට් එකක් මම ඔන් කරලා නැහැ. ගෙදර ආටිෆිෂල් ලයිට් එකක් තියුණා නම් ඒකත් බැටරි පවර් එකකින් විතරයි. ගෙදර මේන් ග්‍රිඩ් එකට සම්බන්ධ වෙන්නේ නැහැ. මේන් ග්‍රිඩ් එක ඩවුන් කරලා තියෙන්නේ. මේන් ග්‍රිඩ් එකේ අපිට මේකේ සිකියුරිටි සිස්ටම් එකක් යන නිසා එළියේ ලයිට් එකට විතරක් ගිහලා ඇතුලේ කිසිම එකක් පවර් නැහැ. ගයිස් මම දන්නේ මේ ගෙදර ඔක්කොම කරන්ට් ඔෆ් කරලා එළිය මොකක් හරි මේ වැඩ කරන විදිහට මේ එළිය විතරලු දාන්නේ නේ. කියන්නේ සුපිරි ඩොකියුමන්ට් සීරීස් එකක් කරන්න නැන්නේ මට දැන්නම හිතා ගන්න පුළුවන්. දැන්නමත් මේ මගේ ඉල්ලෙම කින් ගා තියෙන්නේ. වීඩියෝ පටන් ගද්දී මේ බය වුණේ නේනොට දැන්ට බය දිනවා. බලමු. හරිද? එතකොට මම ඉලෙක්ට්‍රිකල් ඉන්ටර්ෆියරන්ස් එකක් වෙයි කියලා තමයි හැම කරන්නේ. කතාව කියනවා නම් අපි රිචුවල් ටේබල් එකකින් ආයි ගත්තොත් මේ තියෙන්නේ මේක තමයි එදා සබේමයි යද්දී එළියට. හරිද? මේක තියෙන්නේ මේක විශ්වාස කරනවද මේක තිබුණේ මේකට අපි ගියපු කනක් තමසා. ගයිස් කනත් එකින් අරන් හෙලා තින්නේ හිතන්නකෝ. මෙයා බය නෑ ගයිස්. ඇත්තටම කිව්වොත් සාමාන්‍යයෙන් සෝන එක ඔයගලන් දැකලා ඇති ඔය සෝනාවල හතරමං අන්දියේ ඔය පෙරේත රට්ටුවට අඩුම තියෙන දෙයක්වත් ළඟින්වත් යන්න හොඳ නෑ කියන අනිවාර්ය ඉතින් දන්නවනේ. එක දේවල් හුණි අන්දා නම් මනම් බයිලා උඩයි ඇත්තම ඔයගේ දෙයක් ගෙනාවොත් නායිතින් ගෙදරත් එක්ක අවුල්. උදේ ඉතින් මෙයා අත්‍තරමකොත් ගයිස් යක්කුත් එක්ක වැඩ අරගෙන මෙයාගේ තව සුපිරි වීඩියෝ සීරීස් එකක් තියෙනවා මම එකක් ගේන්නම්. ආයිතින් වචන නැහැ වයිඩ ඉඩාගෙන පියා වීඩියෝ එකට. නැත්තේ? ඔව් අපි ගිහපු කනත්. හොඳයි. හරිද? ඒ කියන්නේ හරි පෙට්ටියක මැදින් තමයි ඒ කියන්නේ යම් කිසි මාර්කයක් මැදින් මම දැන් කතාව කියන්න. මෙහෙමයි වැඩේ වෙන්නේ. හරිද? කාලවකවණු මම මෙන්ෂන් කරන්න නැතු වෙන්න. හැබැයි මේකට අදාළ ආටිකල්ස් ටික අනම්මන මේ සියල්ල මම WhatsApp අපේ බ්‍රෝඩ්කාස්ට් channel එකේ දාන්න. ආටිකල් ගයිස් පන් යාගේ channel එකේ community channel එක link එක දාන්න. මගේ එකෙත් දාන්න අනිවාර්යෙන් set වෙලා ඉන්න දෙකේම subscribe කරලා තියාගන්න මගේ channel එකම. මේ මගේ එකයි මේ අයියාගේ. අපි මේ ඕකයි කියන්න තියෙන්නේ. සියල්ල WhatsApp broadcast එක දාන්න. හරිද? පොඩ්ඩක් කියන sorry කලින් කට් එකක් ගියා නම් ගියේ. කට් එකක් යන්න නැතුව මම වැඩක් කරන්න හදනවා. හැබැයි කට් එකක් ගියා නම් ගියේ. gimbal එක පොඩ්ඩක් unstable වුණා. මම දන්නේ නැහැ මොකක් හරි හේතුවක්ද කියලා. කොහොම හරි. මෙහෙමයි සිද්ධිය. කාලව account එක ආයි මම mention නොකරන්නම්. මේක අපි sketch එකක් විදිහට ගත්තොත් එimhe 2009 ඉඳලා 2016 අතර වෙන සිද්ධියක් කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ ඒකේ aftermath එකක් වෙනවා. ඒ කියන්නේ ප්‍රශ්නයක් ආයි එළියට එනවා 2023 වගේ. හරිද? sounds ටික ඔක්කොම ignore කරන්න. මොකද පහළ මිනිස්සු ඉන්නවා. මෙහෙමයි සිද්ධිය. නම් ටික ඒ විදිහට මම එළියට දානවා. අපි හොයාගත්තා ජූඩ් ඇන්තනී කියලා මිනිස්සෙක් තමයි මේකට ඩිරෙක්ට්ලි සම්බන්ධ වෙන්නේ. හරිද? ඕගොල්ලෝ හැමෝම දන්නවා. ඔයයි මමයි හැමෝම දන්නවා. අපේ මෑත කාලේ ඉන මාර විදිහට අර අන්තවාදීන්ගේ ආගම් මචං. හරිද? ඒ කියන්නේ ඒ වගේ ආගම් විශ්වාස කරලා Tamanට අර සුගතිය නැත්තම් අර හෙන මේ සල්ලි දානපතිව වෙන්න ඔය වගේ සීන් වලට මාර විදිහට මිනිස්සු කල්ට්ස් හදාගෙන තිබ්බ ලංකාව ඇතුලේ දෙහිවල තියෙන ප්‍රසිද්ධ කල්ට් එකක්. ඒක එක්ස්පෝස් කරමු පහු කාලෙම. ගයිස් මේ කියන්න එපා වීඩියෝ පොඩම අතර කරේ මේ ඇත්තටම මෙහෙම දේවල් තියෙනවා හොඳේ. මේ ඔය අන්තවාදී ආගම් කියන්නේ දැන් මෙහෙමනේ. මම මේ බුදු ආගමවත් විරුද්ධ දෙයක් නෙමෙයි. දැන් ඇත්තටම කිව්වොත් ක්‍රිස්තියානි ආගමේ වැරදි දෙයක් කියවනවා සෝරි හොඳේ. මම කියන්නේ ඔය ක්‍රිස්තියානි ගයිස් දැන් ඇත්තටම ජීසස් වහන්සේ අදහන්න බඩේ ජීසස් වහන්සේ අදහන්නේ යාටම විරුද්ධ කෙනෙක් ඉන්නවා කිව්වොත් අපි වචනින් කිව්වොත් හතුර ජීසස් වහන්සේ ලොකු හතුරෙක් ඉඳලා තිනවා සාතන් කියලා. හොඳේ මේ එයාව අදහන කට්ටිය ඉන්නවා. අද ලංකාවේ නම් මන් දන්නේ නැහැ හරියට ඉන්නවද නැද්ද කියලා. මේ කීප හැටියට වෙන්න ඕනේ විදියට. හරිද? ඉතින් මේ එහෙමයි ඉන්නවා නැතුව නෙමෙයි. ඉතින් guys මම කියන්නේ අඩුම මම දැන් මේ ගෙදර නිසා කියන්නේ විහිළුවකටවත් ඔය නම පාවිච්චි කරන්න එපා. හරිද?
ඒකට අඟින් යන කිසිම දෙයක් හරිද මං කියන්නේ ඉස්සරහට හිතනොත් කරමු ඕන නැත්නම් අපි අතල්ලා දාමු. කොහොම හරි ඔය වගේ එක සිද්ධියක් තමයි මේ ජූඩ් ඇන්තනි තමයි එයා රිචුවල් එකක් කරලා තිනවා. එයාගේ රිචුවල් එකට ඔයගොල්ලෝ විශ්වාස කරන්නේ එයා පාවිච්චි කරලා තියෙන්නේ කතෝලික පියතුමෙක්ගේ හිසක්. හරිද? පණ පිටින් නෙමෙයි. නැති වෙච්ච කතෝලික පියතුමෙක්ගේ හිසක්. ජූඩ් ඇන්තනි ඉස්සෙල්ලම මේ චෝදනාවට අහු වෙන්නේ ලංකාවේ තියෙන අති ප්‍රසිද්ධ චර්ච් එක මිනි වලක් ඒකෙන් පිටිපස්සින් මිනි වලවල් ටිකක් හාරනවා. එතකොට මේ මම හිතන්නේ ෆාදර්ස්ලාත් ඒකටම නේ දානවා ඇත්තේ මචං. ඔව්. හරිද? ෆාදර්ස්ලාගේ තැම්පත් කරපු එක ඒ යාගේ ආගමට අදාළ කට්ටිය ඔක්කොම නේද? එතනනේ. ඔව් ෆාදර්වත් ඒකට දාලා හරිද? ෆාදර්ගේ මිනි ෆාදර්ත් ඒකට දාලා. මම මේ කතාව හිටියේ. ෆාදර් කෙනෙක්ගේ මිනි වලක් මෙයා හාරලා තියෙනවා. කොහොම හරි හාරලා වැඩේ වෙලා ඔය සිද්ධිය වෙලා අවසානයේදී තමයි කට්ටිය ගමේ කට්ටිය අලටලා තියෙන්නේ. ඒද්දිත් ඔගොල්ලෝ නිකන් හිතන්න මිනි වලක් හාරලා ඒ මිනි බලේ ඔබ හිතහම් මචං නිකන් මිනි පෙට්ටිය ඉස්සරහා උඩ කඩලා දාලා වගේ ඒක හාරලා ඊට පස්සේ මචං ඊට පස්සේ අර ෆාදර් කෙනෙක්ගේ මිනි පෙට්ටියක් අනිත් එක ඒක හිතහම්කෝ ෆාදර් ඩ්‍රෙස් කරලා ඉන්න ඇඳුමෙන් ඉන්නව ඇති. හරිද? ගයිස් කතාව යද්දිම මං කරි ආයි දැන් පළවෙනි එවිඩන්ස් එකම ඔන්න දැන් උකට කැප්චර්ලා පේනවා ඇති මේ දෙල්ලම පටන් ගත්තා වගේ ගයිස් දැම්ම කතා කර ඉද්දිම ඇටි වත් උනාර දැන් ඔයගලන් දකින්නදී වීඩියෝ එකේ මුල් හරිය එක හේතු වෙලා තිබ්බේ උඩඟක්වත් ඉන්න බෑ ඉතරට ඇතුළටවත් මේ කම වැටුණා නැටෙන්න බෑ නිකම්ම ඒක කියද්දි අක්කරි දෙයක් ආවද දන්නේ දැම්ම තවත් අය වැඩුණා ගයිස් අඩු බ්‍රෝ ඒක වැටෙනවා බ්‍රෝ. මචං ඇතුළේ මොකක් කරේ ආවේ? ඇතුළේ මොකක් කරේ ආවේ? ඔය දැක්කත් කර්ඩ් නෙමෙයි වෙනවා. කර්ඩ් එක මචං. හරි ගයිස් ඔයගොල්ලන්ට 100%ක් මට ඇතුළ පෙන්නන්න පුළුවන්. ඇතුළේ කිසි දෙයක් නැහැ. පෙන්නන්නේ නැහැ ගයිස් එන්න මචං. උඩඟක්වත් ඉන්න බෑ හරි මචං ඕකේ ඔතන වාට ලයිට් එක ඔන් කරගන්න පුළුවන් මේගොල්ලන්ට පෙන්නන්න විතර. ගයිස් බලන්න උඩඟක්වත් ඉන්න බෑ මේකෙන් කවුරුත් නැහැ. අහනද ඒක? ගයිස් මේ ගෙදර මේ වෙද්දිත් මචං කවුරුත් නැහැ. කවුරුත් නැතුව ඒ සද්ද බන්න හින්දි දැන් දොරවල් මම විතරයි. හරිද? මේක ඇතුළට වෙලා බලන්න. අපේ අම්මා මේකේ ඉන්නව යනවා. ඊට පස්සේ ආ මෙතන අයින් කරා හේතුව මචං එච්චර ඩේන්ජරස්. අම්මා අර කතාව කියද්දි නේද තිබුණේ? අපි මේ අපරාධ මූනේ මචං. මම මෙහෙට ඔබ කැම් එක මෙහෙට මාරු වුණානේ. මම නෑ මට අර පැත්තේ ඒ කියන්නේ මචං මම දැන් දැවුවා ඔතන ඉන්නකොට දවම ඉන්නකොට මම කැමරාව ළඟ ඉන්නේ. මට වටපිටාව පේනවා මචං. හරිද? මට පොඩ්ඩක් අර කැමරාවත් අල්ලගෙන අමාරුයි. ඒ කියන්නේ මචං උඹ ඔම හිටියට මගේ ඇස් දෙකෙන් පිටිපස්සට. අර මට මචං කියන්නේ මගේ මයින්ඩ් එක තියාගෙන අමාරුයි. මම ඒකයි වට කිව්වේ මේ මූව් වෙන්න කියලා. මූව් වෙනකොට ටයිම් එක මචං. මෙතන මූව් වෙනකොටම මෙහාට එද්ද මචං අර පැටුනේ. ඔව් ඒක තමයි එක්සැක්ට්ලි. අපි ඒක අන්ඩිස්ටර්බ් තියමු උතන. කොහොම හරි දැන් අපි දෙන්න පොඩ සර්ච් එකක් දැම්මා. කොහොම හරි ඕගොල්ලෝ නිකන් ඉමේජින් කරන්න. උඹ හිතාම මචං මේ මිනි පෙට්ටියක් තියෙනවා. ඒක හාරලා බාගෙට ඊට පස්සේ ඒක කඩලා වගේ ඊට පස්සේ ඒක හිස නැහැ මචං. ඔළුව නැහැ. මල කුණේ ඔළුව නැහැ. හරිද? මේකට සම්බන්ධ වෙන්නේ ජූඩ් ඇන්තනි කියන කෙනා. හරිද? ජූඩ් ඇන්තනි කෙනා තමයි සැක කරන්නේ. මෙයාව ඒ කාලෙදිම අහුවෙන්නේ නැහැ. මෙයා ටික කාලයක් යනවා. මෙයා අර හිස ඔළුව අරන් ගිහිල්ලා ඒ පියතුමාගේ ඔළුව අරන් ගිහිල්ලා යාගයක් කරනවා මීගොඩ කනත්තේදී. හරිද? මීගොඩ කනත්තේදී කරන යාගේ මචං කරන්නේ ඩැනියල් පෙරේරා කියලා කෙනෙක්ගේ මල හදක් උඩ ඩැනියල් මැද නමක් තියෙනවා. ඒ මැද නම කියන්න සිමු. එතකොට ඔක්කොම මාට්ටු වෙනවා. මම මේ හංගලක තේරුම ඩැනියල් මැද නමක් තියෙනවා පෙරේරා. එතකොට මෙයාගේ මිනි උඩ තමයි මෙයා යාගේ කරන්නේ. හරිද? එතකොට ඒකට පාවිච්චි කරපු භාණ්ඩයක් තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ ජූඩ් ඇන්තනීගේ මේක. ගයිස් මම නම් හිතන විදියට ඕක කෝ පිහියක් හරි කඩුවක් හරි කඩුවක් නම් කොහොමද තියෙන්නේ මට ඉඳන හොඳ ලොකු පිහියක්. සාමාන්‍යයෙන් ගයිස් ඕගලන් දැකලා තියේ මස් කපන දැන්වල මාළු කපන දැන්වල හරිද සාමාන්‍යයෙන් කඩ මන්නේ තියෙන්නේ මේක මන්නේකුත් නෙවෙයි යන එකම එක අර නිකන් ළඟින් යන
පීයක් හැබැයි මීගිරිනි විශේෂත්වයයි මේ මීනියට කොටු වුණත් ඒ අඩුම අතක් වුණත් නිකම්ම කියන පණ පිටින් බෙල්ලක් වුණත් අටකට්ටක් කඩලැන්න වහන සාමාන්‍ය වෙන මන්න එක්කටම ගන්න බෑන් මම දන්න දනමින් ඉම බෑ මම පාච්චි කරල නෑවති ඒ ජාන්නේ වගේ දේවලින් බෑ මේක ගයි සිතින් ප්‍රගණ්ඩ යමුලද කිව්ව වගේම ඒ ඇතනකෝතර මිනිට කට්ට වනත් තෑස්තියක් වුණත් දෙකටම කපන්න පුළුවන් ගැන මේ හරියටම කොහොම එකක්ද නේ ඌ ඩෙමොනික් දේවල් කරන්න පාවිච්චි කරන්න අනිතික තමයි මේක මිට මච්චම් මේක මිට ආයයි පාවිච්චි කරලා තියෙනවා හරිද මේක මිටයක් ආයයි පාවිච්චි කරලා මේක මච්චන් එහෙම නෑ මේක පරණයි මේක මිට වෙනස් කරන කාලනේ හරිද ඒ කියන්නේ මේක එක්කෝ ඒ පර්පස් එකටම ගහන්න පර්පස් එකට මේ දැන් මේ තලලා මචං මේ ටික මේ තැනිලා මචං හරිද මේබි ඌ මිනි වලට මෙහෙම තියලා මේක බහින්න නිසා මෙතන උඩ ෆෝස්ෆුල් මොකක් හරි දෙයක් දෙන්නේ නැති තව දෙයක් එයා මේ යාගේ සම්පූර්ණ කරන්න නෑලු ජූඩ් ඇන්තනි මේ යාගේ සම්පූර්ණ කරන්න වෙලා නෑලු එදා එයා යනවලු එයා මිනිවලට යනවලු ඒ යාගේ කරනවලු මේකත් මිනිවලට බස්සන ඒතකොට ඩැනියල් කියන කෙනාගේ මිනියට තමයි මේක බස්සන්නේ අනිත් එක තව දෙයක් එයා බස්සනවා කියන්නේ මචං ඒ කියන්නේ අර ජීසස් හැම හැම කරලා කරන්නේ මචං හරියට ක්‍රොස් එක අඳින්නේ ඒ ක්‍රොස් එක හරියට මැදට සෙන්ටර් තැන මේක බස්සන්නේ මේක බහින්නේ ඒ සෙන්ටර් යන තැනටලු හරිද තව දෙයක් ඒක තමයි මේ අපි එලියට අදලා ගන්න තියෙන්නේ හරිද ඕක තමයි කනෙක්ෂන් එක ඒත් එක්කම ජූඩ් ඇන්තනි කියන මිනිස්සයා දවස් දෙක තුනක් ගිහිල්ලා නැති ඒ කියන්නේ හම්බෙලා නැහැ මේ මිනිස්සයා නැත්තර නැති වෙලා ඒ මිනිස්සයා හම්බෙලා තියෙන්නේ හෝමගම පැත්තේ තියෙන දියගම පැත්තට දියගමනේ මචං හෝමගම තියෙන දියගමනේ දියගම පැත්තේ තියෙන අතෑරලා දාපු ගෙදරක ඉඩමක බත්තේ ඒ කියන්නේ බෙල්ලේ වැරදාගෙන මේ බොඩිය මචං ඔන්චිලි පදිනවලු ගයිස් කියද්දිත් මම මොකක්ද වගේ තරම පිස්සුවක් පේනානේ ගයිස් කේක දේවල් කේක ආගම් අදහන්න ගියාන් පස්සේ ඉතින් ඔය දේවල් ඉතින් ඇවිස්සුනොත් ආයින් කියන්න නෑ මං කියන්නේ මගේ ඕඩියන්ස් එකටත් කියන්න මගේ බලන හැමෝටම ගෙදර ඉතිවත් අඩුම ඕගොල්ලන් දන්නද චාලි ජානි අනම්මනම් තියනත් පැන්සල්ලින් කරන දෙල්ලන් වුණත් අනේ ප්ලීස් කරන්න නම් එපා හරිද ඔය අහක ඉන්න මොකෙක් හරි ගියේ හස රින්ගුව තමයි ඉතින් හොඳේ හරිද ඒ නිසා කියන්නේ ගයිස් ඒ දැන් කරපු පාද දැන් නැහැ කියන්නේ ඉතින් අරක කෙනා මම හිතන කෙනා බලමු ඉස්සරහට ඉඳීද කියලා අම්මෝ විශ්ව වගේ හරිද බොඩි පැද්දෙනවා ඒක අහුවෙලා තියෙන්නේ ගස් කපන්න කියපු මිනිස්සු සෙට් එකකටලු ඒ බොඩි අහුවෙලා තියෙන්නේ හරිද බොඩි අහුවෙලා ඒ කියන්නේ ජූඩ්ගේ බොඩි අහුවෙලා තියෙන්නේ එතකොට මුට මේ යාගේ සම්පූර්ණ කරන්න බැරි වෙලාද ගයිස් අපි මං හිතන්නේ අර ජූඩ් කියන මනුස්සයා මැරිච්ච තාට මං හිතන්නේ යන්නේ ඒක මම බ්ලර් කරලා තියෙන්නේ මං හිතන්නේ දාන්න බෑ මං දෙනවා ප්‍රසිද්ධිය දැම්ම කේස් නේ ඉස්සුන් නිසා පොඩ්ඩක් බ්ලර් කරලා දාලා ඉන්නේ ගයිස් ඔය සුදු පහට එකක් ඇඳන් යන කෙනා ඔය සවි යාගෙන් හිතන්නේ ළඟවින්නේ කෙනා ඔය දැන් ස්ටොකොන් නැහැ ටෝන් දැන් අයින් වෙලා දැන් යන අයින් වෙනවා කරුණා ඉස්සරහට මම කියන්න වීඩියෝ එකේදී ෂෝන් නැත්නම් මොකෝ කියලා ඔන්න අපි ගෙදරට ඔන්න ආවා ඔන්න තමයි ප්ලේස් එක කරලා තියෙන්නේ චුට්ටක් සවුන්ඩ් විතර ඇහෙන්නේ ගයිස් එන්ටනවා ගණන් ගන්න පාරක් කියන්නේ මේ පායන ඇත්තන මොකද මේ ඊතන් මොකෙන් තමයි නිදැල්ල ඉන්නේ ඔය කරුමේට අපි අස්මෝඩියස් ගෙන්නන්න නෝනේ දැන් ඊතන් කනෙක්ෂන් එක කියන්නම්කෝ ඊතන්ගේ කනෙක්ෂන් එක කියන්නේ ඊතන් කියන්නේ අස්මෝඩියස්ගේ ළඟම ඉන්න සර්වන්ට් කෙනෙක් අස්මෝඩියස්ට ඉන්නවලු යගදා තින්ගත්ත දරුණු සෙම්පතිව් සෙට් එකක් ඔය කට්ටියගේ අන දෙන්න කෙනා විදිහට තමයි ඊතන් ඉන්නේ එතකොට අස්මෝඩියස් ගෙන්නන්න හදලා වෙන්න පුළුවන් මෙයා මොකද මෙතැන්ට මම කට් කරනවා මෙතැන්ට මම කට් කරලා ඩාර්ක් බයිබල් එකේ කෑල්ලක් දානවා හරිද එතකොට ඒකේ මම කියන්නම් මොන බයිබල් එකේ ඩාර්ක් බයිබල් එකේ මොන කෑල්ලද මේගොල්ලෝ කියන්නේ හැදුවේ කියලා
ගයිස් ඔන්න කොටස දාලා තියෙන්නේ මේ ඩේන්ජර් වැඩක් කරලා තියන්නේ මිනිස්සු. ඒකින් දැන් ජීවිත දෙකක් මං හිතන්නේ මේ ඉවර වෙලා තියන්නේ. ඔය දැන් කිව් ෆාදර්ස් මං හිතන්නේ නැහැ මේ. ඉතින් තරම ගයිස් මන් බලන බයිදම වීඩියෝ එක මේක මේ බුඩි පඩේ බයකුත් තියෙනවා සීතලකුත් තියෙනවා. මේ කවදාවන්නතු මේ පියම් වීඩියෝ එකට හරි දැන් ඔයගොල්ලෝ දහගත්තනේ මොන කෑරද කියන්න හැදුවේ කියලා මං හිතනවා මම සැක කරන්නේ ඩාර්ක් බයිබල් එකේ ඒ ස්පෙල් එක තමයි මේගොල්ලෝ කරන්නේ නැත්තේ කියලා. ඒතර ඕකෙන් සම්මානන්නේ ඇස්මෝඩියස්. මොකද මේ වගේ මන් බෑග් මිනිවට බස්සලා අර ෆාදර් කෙනෙක්ගේ පියතුමෙක්ගේ හිසක් අරන් ඇවිල්ලා ෆාදර්ගේ ලොකු ලොකු රික්වයර්මන්ට් තියෙනවා ගන්න. හරිද? එයාගේ හිසක් මැරිච්ච මලකුණක මැරිච්ච ෆාදර් කෙනෙක්. උඹ මැරිච්ච ෆාදර් කෙනෙක්ගේ හිසක් අරන් ඇවිල්ලා එච්චර සීන් එකක් කරලා මං හිතන්නේ මේ ස්පෙල් එක තමයි ඒ ඩාර්ක් බයිබල් එකේ ස්පෙල් එක තමයි කරන්න හදලා තියෙන්නේ. හැබැයි ඊතන් එළියට ඇවිල්ලා තියෙනවා. ඊතන් නිදැල්ලේ ඇස්මෝඩියස්ගේ ළඟම ඉන්න සර්වන්ට් කෙනෙක් ඊතන් මම ඇස්මෝඩියස් සමන් කරන්න ගියාම ඊතන් පැටලුනේ ඒකයි. මොකද අපි මචං ඒ මේගොඩ කනත්තේ දැඟලුවා. ඇස්මෝඩියස් සමන් කරන්න එක කර කියන්නේ ටික කාලයකට කලින් අපි මේගොඩ කනත්තේ දැඟලුවා. ඕක තමයි දෙයනේ මේකේ කනෙක්ෂන් එක. මේ කනෙක්ෂන් එක හොයන සති දෙකකට වැඩි ගියා. හරිද? ඒ කියන්නේ ඔයගොල්ලෝ වීඩියෝ එක බලලා කමෙන්ට්ස් එකලා අපි කනෙක්ෂන් එක හොයලා හරිද දඟලලා කනෙක්ෂන් එක කරලා දැන් සති දෙකකට වැඩි මේ තින්නේ ඒක. හරිද? දැන් අද අපි දැන් අයිස් ඕගන්න තේරෙන්නේ නැති පීප්‍රේ ගන්නයි ඊතන් ආවේ කොහොමද කියලා මේ පොඩි එක්ස්ප්ලේන් එකක් කරා. ඔන්න දැන් මටත් ඇත්තටම මේ තවත් පැහැදිලුණා ඒක නෑ. මේ ඕගලන් මේ හොරා කැටගරි පැරනමල් ගැන හොයනවා නම් හරි ඉන්ට්‍රස්ට් පැත්තක්. ඉතින් මාත් ඔය දැන් මගේ සීඩ් එක මං කියන්න ඕන වීඩියෝස් වල මං කිව්වේ මම හිතුවා 4 වෙනි පාරද ඔයද. ඒත් බං ගේන්නම් මගේ ඇත්තටම කිව්වොත් මගේ යාළුවෝ ටික පොඩ්ඩක් බිසි. විභාගත් එක්ක ලබන මාසේ ඒලවලනේ. වැඩත් එක්ක ඉතින් මේ මං කිව්වා නිදාස අපි ලයිව් එකක් ඇවිල්ලා හරි කතා කරමු. මේ ඔන්නවල කිව්වා ඉතින් ඔන්න අපි ගන්න අයියා ඊතන්න කොහොමද මෙතනට සෙට් වෙන්නේ කියලා. මේ රිසල්ට් එක කම්ප්ලීට් කරමු. හරිද? මට ඕනේ හිතුවේ හරි ගයිස් මට බේසිකලි ඕනේ මචං කොලං කරන්න බැරි ඊතන්ට වෙසල් එකක් වෙන්න. මේ දෙන්න කරන්න යන්නේ. හරිද? ඊතන්ට වෙසල් එකක් වෙන්න ටෙම්පරරි හරි ඊතන්ට වෙසල් එකක් වෙන්න. ඒතර මම කරන රිචුවල් එකෙන් අර මාර ෆ්‍රී වෙන්නේ මචං. මේක වැටිච්ච එක. සීරි. මේ මචං මේ ඊට කලින් මේවට පොඩි දෙයක් මේව කරන්න. මේක නිව්වායි. ගියා මම මාකර් කිව්වා. නෑ මේක මචං මේ දැන් බලමු ඒ මන්න පියක් ඔය පේනවනේ. හරි. මේ පට්ට හෙවි මචං. පට්ට හෙවි මේ මැටල් එකේ මචං කඩුව නෙවෙයි නිකන් මේක වලි සීන් එක. ඔව් නිතර දෙක මන්න පීය කඩු වලට වඩා මේ මැටීරියල් එකත් බාද්ද මචං මේ මාර හෙවි. ඔව් මේක හෙවි වැඩ වලට. ඒ කියන්නේ මේ ඔබ හිතනවා මේ මස් කපන්න මේ අපේ මස් මේ ඇට කපන්න පාවිච්චි කරනවා මචං මේක. මේක මස් කපන්න පාවිච්චි කරන නෙමෙයි. මේක දරුණු ගණේ ඕනි විදිහට අටක් කපන්න පුළුවන් මචං. ඒ කියන්නේ අස්ති ඇටයක් කිව්වම වෙන එකක් හිතයි. මේ පොඩ්ඩක් ඩාර්ක් පේන්නේ. හරි අපි ගමු මචං මේ මම ටේබල් එක ලයිට් කරනවා. එතකොට රිචුවල් ටේබල් එකේ තියෙන දේවල් මම පැහැදිලි නොකර ඉන්න. හේතුව මට අනවශ්‍ය විදිහට කවුරුත් ඉන්ෆ්ලුවෙන්ස් වෙන්න ඕනේ නැහැ. අනිවාර්යෙන් ඔයගොල්ලන්ට කියන්නේ මේවා බලලා මේ ආගමට විරුද්ධ දේවල් ලක්වන්නේ මේ ගයිස්. ඇත්තටම කිව්වොත් මේ අපි ඉන්නේ පෙන්න ලෝකෙ. ඒකින් අනිත් පැත්ත විරුද්ධව නොපෙන්න ලෝකෙ කියන්නේ මෙරිච්ච මිනිස්සු ඉන්න පැත්ත. කියන්නේ ඔයගොල්ලන් අහලා ඇති දැන් ඔය මරණයක් වුණාන් පස්සේ අත් දවසක් යනකම් ඔය කෙනාට පින් දීලා ඊට පස්සේ හින සීන් එකක් තියෙනවානේ. ඇත්තම කිව්වොත් ගයිස් මම හොයපු පොඩ රිච් එකක් දැම්ම ඒ ගැන හත් දවසක් යනකම් මේ මිනිය අපිටම කවුරුයි පවුලේ මරුණා නම් මේ මැරිච්ච කෙන හත් දවසක් ඉන්නවලු. පේන්නේ නැහැ ඒක. පේන අවස්ථාන් තියෙන හරි ටිකක් අඩුයි. එහෙමත් පේන්නේ ඉතින් අර ඝන තියෙනවනේ යක්ෂ ඝනද දේව ඝනද ඉතින් මේ එහෙම තියෙනවා.
ඉතින් එහෙම ඉතින් අර මිනි පෙට්ටි උඩ ඉන්නවලු තදබරු දන්නේ හැබැයි ඉතින් ගයිස් තියෙනව නෑ කියන්න බෑ මෙහෙමයි ওই දේවල් හරියන ඇක්ටිව් ඉතින් ඉන්දියාව තායිලන්ඩ් ජපන් ඇමරිකන් වල අපි ඒකනත් කරමු විස්සාට හොඳ වීඩියෝස් ටිකක් බලමු ඉන්නවා මේ හොඳ කරන කට්ටිය ඉතින් මේ අපි ආයෙ පාරක් යමු වීඩියෝ එකට හොඳ සෝරි හොඳේ ගයිස් මේ පොඩි ආයිතින් කරන්ට් එක ගියා මේ එකයි උනේ අපි යන් ඉතින් මේ නතර කරපු තැන ඉඳලා මේ මන්ට මොකක් හරි වැඩක් එට්ටෙනවාමයි මේ හැම වීඩියෝ එකම ඕක මොකක් හරි වෙනවා මේ පොඩ්ඩක් ඉස්සරහට ගයිස් මේ UPS එකක් ගන්න ඉන්නේ මේ පොඩ්ඩක් ඔගේ කාමරයක් තියෙන එකත් පොඩ්ඩක් රිපෙයාර් කරලා ඒකට මම යන්න ඉතින් දැනට මම ඉන්නේ තිබ්බි ඒගොල්ලන් පොඩ්ඩක් බ්‍රේක්ඩවුන් පොඩ්ඩක් අවුල් නැහැ එතන මේ දැන්ට ඔය පොඩ්ඩක් මේකක් එහෙම දාගෙන සෑහෙන පොඩ්ඩක් අලුත් විදියට පොඩි පොඩ්කාස්ට් කරන්න පුළුවන් අදහසක් තියෙනවා පියන යම් මේ වැඩි විස්තර නැතුව කතාවට අපි බලන්න යමු ආයෙ වරක් හරි අපි දැන් ප්‍රගන්ඩෝ අයියා හොඳ සීන් එකක් තියෙනවා තව සම්පූර්ණ අපිට ඔය විදියට ප්‍රශ්න සහගත දේවල් දෙකක් හම්බුණා එකක් තමයි මචං එකක් තමයි මේ මන්නේ හරිද මේ මන්නේ එකක් හරිද මේ තියෙන්නේ මේක හරි මඩ ගෑවිලා තියෙන කිට් එකක් හරිද එතකොට මේ රිචුවල් එක වෙන්නේ මචං මේ රිචුවල් එකේදී මම කරන්නේ මෙතනට ඊතන සමන් කරනවා හරිද මෙතනට ඊතන සමන් වුණොත් හැම හරිද මට මේ පුටු පහෙන් එකක සිග්නල් එකක් එනවා මේ ටේබල් එකේ කොනක මම ඉන්නවා පුටු පහෙන් එකක සිග්නල් එකක් එනවා හරිද මේ ඒක ඒ එන සිග්නල් එක එන එකට මම මේක ගිහලා තියන්න ඕනේ මචං මේක මහ දෙයක් නෙමෙයි මේක නිකන් රේන් කවරින් එකක් ඒතරවා නිකන් ඕගොල්ලෝ නිකන් හිතාගන්න ඊතන් කියන්නේ ස්ලෝට හවුස් එකක් කරන් යන මිනිස්සෙක්ට හා සමානයි ඒ කියන්නේ නිකන් ඝාතකයෙක්කු හරිද උටගේ අතේ නිකන් කපන කොටන අයිටම් තියෙනවා ෆුල් කවර්ඩ් වෙලා ඉන්නේ මෙතන එක හරි අපි දැනටා ගයිස් මේ ඊතන් එන අපි කැමරා ඇන්ගල්ස් දෙකකට යමු මචං මේ මම දෙන්නවා ඔයාලට බලන්න පොඩි අය ලොකු අය බලන්න නිසා මේ චන්ඩියෙක් වගේ ඩෑන්ල් එකක් Narrative is your all-in-one calling and editing assistant that fits right into your existing workflow. It doesn't මේකට ඇබ්සෝබ් වෙනවා වැඩන ආයි බාර ගන්න බවුනේ මේ එතන මටත් එපා නම් යන්නේ මේ යන්නේ මේ මන්ද පත්‍ර ඒවල ගන්න නිසා නම් මෙතන මයික් එකක් කරනවා ගයිස් මේ පේනනේ ඔයාලට කියන්නේ ඔයාලට විශ්වාස කරන්න මේකේ එක්තරායිදී සලකුණක් තියෙනවා කඩුවට තිබුණා මේ මොහොතේ දැම්ම දින් නැතුව මේකේ තියෙන සලකුණෙන් හොයාගන්න පුළුවන් මෙයා කරපු රිචුවල් එක මොකක්ද කියලා තමයි ගයිස් රයිට් වීඩියෝ එක හොඳම හරිය ඒ පැත්ත මගේ අරලා තමයි සාමාන්‍යයෙන් පරණ කේස් වල ඕක පොඩ්ඩක් තියෙනවා නේද තියෙනවා ඒ කියන්නේ අර නිකන් අර ඔරි ටයිප් ඒ කියන්නේ ආගේ මොකක් කරේ විශේෂ දෙයක් කරොත් එයා ඒක සිම්බල් කරනවා ඒ සිම්බල් එක තියෙනවා මචං ඒ කියන්නේ සේටනික් සිම්බල් එකක් තියෙනවා හැබැයි මේක වැඩේ තියෙන්නේ මේක තියෙන්නේ ඉතින් මේ ඔස්මෝඩියස්ටයි තව ඩීමන් කෙනෙකුටයි තියෙන සිම්බල් එකක් මම හිතනවා හැබැයි මේක මේ ඔස්මෝඩියස් තමයි කියලා ඔස්මෝඩියස් හරි ගයිස් දැන් තමා රිචුවල් එක පටන් ගන්න යන්නේ මං කියන්නේ සද්ද බද්ද වගේක් දැන් මටත් දැනුණා ලාවට මචං ගී වටේ යන්නේ මචං හරි ගයිස් අපි ගෑන්ඩෝ අයියා අපි ඩුවල් කැමරා යන්නද ඩුවල් කැමරා යන්නේ මිස්ටර් ගන්න චුට්ටා බය ඉන්නේ ඔයාලා මගේ බ්ලොග්ස් තාම බලලා නැද්ද එහෙනම් ෆර්ගන්ඩ් ඔරිජිනල්ස් කියලා සර්ච් කරලා සම් ගයිස් අපි ප්‍රගන්ඩ් එක channel එකක් තියෙනවා ප්‍රගන්ඩ් ඔරිජිනල්ස් කියලා තායිලි දරව්ව channels ගොඩාක් තියෙනවා channels මාන දැන්න තමයි 5ක් විතර තියෙනවා මේ ඒවා පොඩ්ඩක් බලන්න හරිද මේ ඕවා තවත් දන්න කැරක්ටරයක් ඉන්නවා මේ
පොඩියා යසොන්ත චරිතයක් මයාගේ වීඩියෝකුත් ඔන්න මේ වීඩියෝ මැදින්ම කියන්නම්කෝ මේයාගේ වීඩියෝකුත් මම රිව් කරන එකක් දැන් අපි ප්‍රගන්න එක සෙට්ටලා ඉන්නවා පැරනෝමල් වීඩියෝස් සර්ච් කරන වැඩවලට දැන් සෙට්ලා ඉන්න කියලා ආරංචියක් හම්බෙලා තියෙනවා අපි සෙට්ටෙමු යාගේ වීඩියෝ එකකුත් ඔන්න ඉතින් ඔන්න ගඩ පොඩි ආරංචියක් දෙනවා ඉතින් ඔන්න මේ මොහොතේ කියනවා මේ වීඩියෝ එක අතරතුර පීනක් යක් වීඩියෝට පූර්ණ vlogs ටික බලන්න දැන්ම එන්න මතක ඇතුව subscribe කරන්නත් අමතක කරන්න එපා අපි හරි කැමරාස් දෙකකට යනවා මිනිස්ටර් කොන් මිස්ටර් කොන් ඉන්න මිස්ටර් කොන් දැන් පැහැදිලිව ඔයාලට බලන්න පුළුවන් හරි ඊට පස්සේ මේවා කැමරා ෂොට්ස් දෙකකින් යනවා guys කඩුව guys අර මේක පට්ටම creepy මේක මටත් තියෙන මේ සස් මචං ඒක මටත් පට්ට සස් මාව බය වුණා මචං මේකනේ මාව බය වුණා ඒක මචං මේක විතර අපි දෙන්න කියන්නේ දැන් මේක රෙකෝඩ් වුණාට හරිද අපි දෙන්නට දෙන්න දන්නවනේ අපි දෙන්න කරේ මේ විතර ඉන්නේ ඉන්නේ කියලා වන්නේ ඒකයි මේක තමයි guys තියෙන්නේ මේක මේ ස්පීඩ් එක වැඩි වගේ gimbal එක ඉන්න බෑනේ හුලඟක් වන්න වෙනස් කරා ඒක පොඩ්ඩක් හදා ගන්න හරි අනිත් දේ තමයි තව දෙයක් අපි රිචුවල් එක පටන් ගන්න කලින් කියන අපි මේ දොර ඕපන් මේ ජනේල් ටිකත් ඕපන් එනවා නම් කිසිම බැරි එකක් නෑ මචං ඔව් එනවා මම අර කියන්නේ කියද නෑ guys හොරබරු නැතුව මේ ටික ඔක්කොම අපි open. ප්‍රගණ්ඩයි And, channel දොර ඔක්කොම ඇරලා තියෙන්නේ කෙනෙක් එන්න ඕනේ එක්ක පෙන්න ඕනේ දැන් මේක බලනවා සද්ද බද්ද වෙනවාද කියලා සද්ද බද්ද මටත් ඇහුණා මේ මම හැම කැමතිස්සම මගේ මයින්ඩ් එක මගේ දැන් බය වෙච්ච සද්ද දන්නේ හරි ඔව් අර බලන් ඉන්නවා වගේ අම්බසි අද සද්දෙත් එක්ක ඉස්සෙල්ලා ශිරාල් ඕකේ නිකන් ගයිස් පොඩ්ඩක් ගණන් ගන්න එපා ඒවට පිටා සද්දවද පොඩි කට්ටිය මේ මොකක් හරි මේ මිස්ටර් කැමරා මම කියනනේ ආ මේ වෙලාවේ මචං එලි සද්ද වලට විතර අපි අවධානය යන්නේ ආ ගේ ඇතුළේ උණු සද්දයක් ආ උණු සද්දයක් නෑ නේද හරි හරිද මොලේ ටෝගොන්ඩ සද්දය අඩි සද්දනේ ආ මචං මෙතන ගිහිල්ලා එකපාරට හැරිලා බලද්දි එකපාරට අඩි සද්දයක් ආවා මචං මගේ මචං කර්න්නේ ඇතුළේ මචං කියන්නේ දැන් මේක වැට්පොයි මේක වැට්පොයි කියන්නේ අර කර්න් එකත් කිසිම සම්බන්ධයක් නැහැ නේ මචං කර්න් එක කියන්නේ අද අපි කර්න් එක ඇතුළේ ඉඳන් ඇවිල්ලා මේව කරලා යන්නේ ඔව් එහෙම සීන් නෑ එහෙම සීන් නැගී මං කියන්න තිටි ගයිස් මේ සමහර දේවල් මං කියන මටත් දකින්න දේවල් වීඩියෝ දැක්කොත් අනිවාර්යෙන් ටයිම් ලයින් එකත් එක්ක මෙසේජ් එකක් දාන්න හරිද මේ ඇත්තටම කියන්නේ ගයිස් පට්ටම ක්‍රීපි මේක මේ කරන මං හිතන්නේ බයික් කියන්නේ මේක පට්ටම ඩේන්ජර් වැඩක් හොඳේ ආකින්න දෙයක් ගියස්සකට තා ගන්නවා කියන්නේ වී ඉතින් මිදි වැඩක් නෙවෙයි දැන් මට ඉතින් මිට්ට කොනුත් බය වෙලා ඉන්න උදේම හොඳේ යාට දැන් යාට ඉෆෙක්ට් එක මං හිතන්නේ යාට තේරෙලා තියෙන මිස්ටර් පේ මිස්ටර් කොන්ට මේ ප්‍රගණ්ඩයට එච්චර ලොකුවට තේරෙන්නේ අර මිස්ටර් කොන් ඉස්සලම අර වීඩියෝ එක හරවද්දි මේක පාරම මේ එකක් ගියානේ හිතන්නකො අර දැන් මොකක්ද දායි කියන බිත්තියේ හේතු කරලා තිබ්බ එකම කවාර පිපට වැටෙන්න විදියක් නැහැ නේ ගයිස් එක්ක කවුරු ඇවිල්ලා තල්ලු කරන්න ඕනේ හරි ඔයගොල්ලන් ඔය දකින්න ඇති කර්ටන් එක කිව්වා වගේ මීනයක් තියෙනවා ගයිස් මම දන්නේ අතුලින් යඩුම කියන අතුලින් ඉති කස්තර රින් ගන්නවත් බෑ ගහදවල පොඩි කවුලින් මන්ස්ටර් රින් ගන්න බෑ ලීසි හරි දැන් මේක මේ සමහර කට්ටිය ඉන්න බලන කට්ටියට කියන්නේ මේ විශ්වාස කරන කට්ටිය ඉන්න විශ්වාස නොකරන කට්ටියයි ඕක ප්ලෑන් එකක් මේමයිදි එතනකොත් කියන කට්ටිය කෙනෙක් හරි ගින්නන්න ඕනේ මං දාලා තියෙනවා මේ ඉස්සරහට බලපු වී ප්‍රගණ්ඩට එක්ක සෙට් වෙන්න අදහසක් තියෙනවා එහෙම සෙට් වුණොත් එහෙම ඔඩියන්ස් එක්කනේ සෙට් වුණොත් අනිවාර්යෙන් ගෙන්නයි ගෙන්නලා කරනවා අර හොල්මන්නේ ඕවා බොරු මනස්කාද කියන කෙනෙක් අනිවාර්යෙන් ගෙන්නනවා හොඳේ ඉතින් මේ අන්න ඒකට නම් ගොඩක් බය වුණේ අපිට හිතන්න පුළුවන් සාමාන්‍ය මේ මෙට්ටක් ඉස්සලා වැටෙන බය එහෙම කියලා නෑ එහෙම නෙමෙයි මචං මේක අර මචං කර්න් එක කර්න් මූලා කර්න් එක මූව්මන්ට් එකක් තිබ්බා
හරි. Let's begin. මම අහනවද? නෑ. දැන් මට තාම මේ කියන්නේ මට ලොකුවට මචං මේ කියන්නේ නෝට් කරගන්න දෙයක් නෑ. අර මම බය වෙච්ච නිසාද කියලා. හරි ගයිස් මේ මොහොතින්දලා දැන් සමහර දේවල් මතට ඩබ්බෙයි මේ රුචියට පටන් ගන්න යන්නේ නම් අපි නම් This is your brain when you're struggling to focus. And this is your brain when you're in the zone. එනම් ඉතින් හරි. එහෙමද? වැඩි පටන් ගන්න යන්නේ නම් ඒක වට වුණා? දැන් last වෙන්න වට වුණේ? මොකද මට විතර කියන මේ කියලා අඩිසත් දෙකක් ආවා. මම පටන් ගන්න නම් සමන් කරා. හරි. All good? Good. Asmodeus, hidden fire and prince of shadows. Sandakal. Okay, now we can take it. Asmodeus, hidden fire and prince of shadows. Hear my voice in the silence of the night. By flame and ash, by wind and darkness, appear in shadow. දැන් තමා හොඳම හරිය පටන් ගන්න. ඔය ඊතන් කෙනෙක් කෙනා දැන් ගෙදරට දැම්මා ඉතින් මට පිටාන සද්ද පත්තක් එක්කම ඇවිල්ලා ඉන්නේ. දැන් බලමු ඇත්තටම ඊතන් කියන කෙනා මොනවා වගේ කැටකේ මොනවා වගේ චරිතයක්ද? ඔබ වදනයක් තියෙනවා පාවිච්චි කරන්න පුළුවන්. කියන්න බෑ. Tell me if you dare an answer to your name. Asmodeus. Are you here? Bro, ආගේ ෆෝන් එක මේ close not. අම්මරසි. වෙන්නේ දෙන්න. ගයිස් ඔන්න දැන් ටික වැඩි හරි කමනේ. දරුණු වීගෙන යන්නේ දැන් ෆෝන් එකට පොඩ්ඩක් ෆ්ලෑෂ් මාක් හරි වෙලා දිනවා නිකම්ම හොඳට වැඩ කරපු එක. Bro එකපාරයි කිව්වේ bro. ඔකේ ෆෝන් එක ඔෆ් වුණාද ලොක් වුණා? ඒක නෑ ඒක ගියා. Asmodeus, if you're here, I need a signal. I need you to come in front of me. Show yourself. I demand you to show. කිසිම කැම් එකකට මේක අහුවෙන්නේ නැහැ. එළියේ තියෙන ලයිට් එක සෙන්සර් මචං. එළියේ ලයිට් එක ඔන්න. කිසිම කැම් එකකට අහුවෙන්නේ නැහැ. අම්මන්ට අර සෙන්සර්ස් තියෙන්නේ නේ බං. ගයිස් අර එළියේ තියෙන CCD කැම් එකට මම දන්න ජීව් වෙලාද කියලා ඔයාලන් දකින්න නැති මේ කොම ලයිට් ඔෆ් කරලා තිබෙන ලයිට් එක කොට වුණා. ඒ සෙන්සර් ලයිට් වලට දැන් අපි දුමුකෝ. පේන දේ හෝ නොපෙන දේ වුණත් ඒ දේ තියෙනවා නම් මොකක්ම හරි ආත්මයක් ඉන්නවා නම් ඒ ලයිට් එකට මම කියන්නේ ඔයගලන්ට මම කියන්නේ සෙන්සර් ලයිට් කියන්නේ අනිකයි දන්නව දැන් කඩයක් වහලා තිනකොට ගඩේ ඉස්සරහා ගිහුවාම නිකන් ලයිට් එක ගන්නව නම් කවුරුත් දාන්න විදින සෙන්සර් කියන්නේ ඒනෝ ටක් ගන්න අර කැප්චර් කරගන්න පුළුවන් කියන්නේ මේ ඩිටෙක්ට් කරගන්නවා අපේ වචනින් හරිද ඒක තමයි දැන් මෙතන උනේ කිසිම දෙයක් මෙතන වටපිට ආවේ සද්දපත් දැවුණා ඒක වෙනම දෙයක් ඊතර කවුරුත් නෑ ඊ දෙන්නේ අර තව එක්කෙනෙක් ඉන්නවා කියන්නේ ඔන්න ඔකට හොඳ සාක්ෂියක් හොඳයි අන්න ගයිස් ඔන්න වචනේ කියන්න දුන්නේ නෑ කපාර දොරවලුයි ජනලුයි ඔක්කොම වැහුණා ගයිස් බොන්ජනේ ඉන්නේ නෑ මයි වෙන එක උත්තරම බය වෙලා ඉන්නේ උයි උඹ දැක්කද අර ෂඩියක් ගියා උඹ දැක්කද ඉන්න මං උඹ දැක්ක Estaban muy emocionados para el internet. Odu motombe. Channel to leuna. ඔතන ඉන්න ෆ්‍රේම් එක මම මේ කැමරා එකට කොටින් නේද?
ඕකේ හරියට ස්ටෝකන් හොඳටම බයලා ඉන්නේ guys මමත් බය වුණා First time එහෙම මේ දැක්ක. කියන්න කී මම ෆස්ට් ටයිම් එහෙම දැක්කේ උනේ මචං බ්‍රෝ මේ එයා ආව කියලාද කියන්නේ ගයිස් අරක කැම් එක හරවන්න කලින් අර තිබ්බ පිටිපන්දම් පන්තයද මේ පැත්තර එක නිවෙන මචන නෑ ගයිස් එක නිවිලා දැන් අනිත් පැත්ත අරවද්දිම පත් වෙලා තිබ්බ මේ ඉටිපන්දම මේ පැත්ත හැරෙද්දි නිවෙන්න විදියක් නෑනේ උඹ ඒක දැක්කද ගයිස් ඔන්න එවිඩන්ස් නෑ විශ්වාස කරනවන විශ්වාස කරපන්න නැත්නම් නිකන් හිටපො උඹ මෙතන කවුරුන් නැතුව ගයිස් පුටු වැන්නේ උඹ මෙතන කවාරම වැද්දා ගන්න අය කිව්වාගේම පුටු පහෙන් එකක් සිග්නල් එකක් ඒ දැන්න මට මචං මේ දැන්න මට ඇති මචං මට දැන් මේක ඇති මිස්ටර් කොන්ටටම වයලා ඉන්නේ ගයිස් එයා ඇවිල්ලා ඉන්නේ අපිට පේන්නේ නැහැ මේ මට හිතෙන පුටු ඉන්නවා එයා ඒ මන් දමන් නිවුණා ඔයක දැම්මේ ඔය කියන ඇතරින් නැගිලද අනිවා ඉතින් නෙලින් ගයිස් මත් මේ බයලා හරි බයලා කඳු පයි දැන් ඉතර බයලා ඔය තියෙන guys EF මීටරේ EF මීටරේ කියන්නේ අන්තම පොඩ්ඩක් වීඩියෝ මැද පොඩ්ඩක් ගණන් ගන්න බෑ මැදින් අතර කළා ඔයාලා පොඩ්ඩක් වීඩියෝ එක්ස්ප්ලেইন සමහර දේවල් එක්ස්ප්ලেইন කරලා කියන්නේ මේ EF මීටරේ කියන්නේ guys ඔයා මං හිතමුකෝ ඔයා ගෙදර විතරක් තනියම මොනවා හරි දෙයක් තියෙනවා නම් ඒකට මැසේජ් එනවා කියන්නේ මේ පික් වෙනවා කියන්නේ ලයිට් එකක් තියෙන ලයිට් එක කොලයකට වැඩි ගියොත් තන ආත්මයක් ඉන්නද කියලා දැනගන්න පුළුවන් දැන් ඊදී චෙක් කරන්නම EF මීටරේ පාවිච්චි කරන්න EF මීටරේ ගැනත් මම ඔය සාට අපි ප්‍රගෑන් ඔය එක සෙට් වෙච්ච වෙලාවක මම ඊගනත් ඒ අයියත් එක්ක ඕගොල්ලන් එක්ස්ප්ලেইন කරලා වීඩියෝ එකක් දාන්න හොඳේ ගයිස් කම තන අර කොලබල ලයිට් එක මේ වෙන පික් වෙනවා Run guys, I'm off now. Yeah, I will line. ඒ ෆීලින් එක මොතන හිටියනම් ඒකට හොඳම විසඳුම කළම යුනිවර්සිටි ගොනුයි ප්‍රගෑන්නොයි කොල්ලේ යන්න කලින් නවත්ත ගන්න. ක්‍රියාකාරීත්වය විද්‍යානුකූලව තහවුරු කරන සැටිනි. ඒ දෙන්න එක තුල තනියම කරන්නේ. තනි මිනිස්සු කොහොම වෙලා ඔය දේ තනියම කරන්න බඩුම තමයි යන්නේ. ආයිති කියන්න වචන නැහැ. අපි ළඟ වූඩු ඩෝල්ලක් තියෙනවා මචං. ඔව්. බයන්න බා. ඒ මචං මම දන්නේ කොච්චර දුරට මේක ෆැක්ට් එකට තාත් එකද කියලා. ඔව්. මේක රත් එක්ක දෙන්නේ මේ ටැට් වෙන්නේ. මං කිව්වේ ගයිස් අන්න ලයිට් එක තොට ඕන්න නැහැ. ඇවිල්ලා ඉන්නේ. ඒ කියන්නේ ඌ මෙතනට ඇවිල්ලා ඉන්නේ. දැන් ගයිස් ඔයාලට පුළුවන් අපේ මේ channel එකේ advertise ගන්න. දෙයක් ඕගොල්ලෝ ගන්න. දකින්න ඇතිනේ පොඩි මේ interval කියලා කෑල්ලක් යනවා. මෙතනදී ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ shop එකේ වේවා, ඕගොල්ලන්ගේ product එකේ වේවා, ඕගොල්ලන්ගේ brand එකේ වේවා
හිතන්නකෝ ඒක ලොකු එකක් පොඩි එකක් ප්‍රශ්නයක් නෑ. ඒක ඇඩ් එක මේ ඉන්ටර්වල් කියන තැන ඉද්දාගන්න හිතන්න. ගයිස් මේ අපි ප්‍රගන්න අයියා ප්‍රමෝෂන් අඩක් කරනවා ඕලන්ගේ බිස්නස් මොනම දේ වුණත් අපි මේ අයියට කියලා වැඩේ ලස්සන්න කරගන්න පුළුවන් මේ එකයි වීඩියෝ මැදින් දාන්නේ. ඉතින් මේ මම අය කන්ටැක්ට් නම්බරේ දාන්නම් වීඩියෝ එකේ ලින්ක්ස් ටිකයි මගේ channel එකේ ලින්ක්ස් ටිකක් දාන්න. මේ පොඩ්ඩක් වීඩියෝ එක දිග වෙයි මම කරන පොඩ්ඩක් දිගම වීඩියෝ සීරීස් එක වෙයි මේක. ඉතින් මේකත් විනාඩි 58යි මම කතා කරනවත් එක්ක ඉතින් චුට්ටක් දිග වෙයි. හරි බෝරින් වෙන්න එපා. ඉතින් මේ බෝරින් වුණා නම් සෝටි හොඳයි ආයි පාරක් කියන්නේ. එතකොට මාර රීච් එකක් එනවා. අපේ ඔඩියන්ස් එකම අපි එකට කනෙක්ට් කරනවා. එහෙනම් දැම්ම එකතු වෙන්න අපිත් එක්ක ඇඩ්වර්ටයිස්මන්ට්ස් ප්ලේස් කරන්න. දන්නවනේ කොහොමද එකතු වෙන්නේ කියලා? දන්නේ නැද්ද? එහෙනම් මම මේකේ පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා දෙනවා ඇඩ්වර්ටයිස් විත් අස් කියලා. ඒකේ තියෙන නම්බර් එකට WhatsApp එකක් දාන්න. දාලා ඕගොල්ලෝ කියන්න ඕගොල්ලන්ට මොකද්ද වෙන්න ඕනේ කියලා. අනේ සමා වෙන්න. හායි කියලා විතරක් නම් දාන්න එපා. ඉස්සෙල්ලම ඔයාගේ සම්පූර්ණයෙන්ම ඔයාලට මොකද්ද වෙන්න ඕනේ කියලා දාන්න. ඔටෝමැටික් අපේ බොට් කෙනෙක් ආන්සර් කරයි. ඊට පස්සේ අපි ඔයාලව ඒ ප්‍රොසෙස් එකේ අරන් යනවා. ඕගොල්ලොත් එකතු වෙන්න. අපිත් එක්ක ඇඩ් දාන්න. මෙච්චර කාල වීඩියෝ බලනවා නම් බිස්නස් එකක් කරන්න බැරි කමක් නැහැනේ. ජොයින් වෙන්න අපිත් එක්ක. හමෝ ගයිස් අපි නැවතත් අපි යමු වීඩියෝ එකට. දැන් මේ වැඩේ දරුණු වෙලා තියෙන්නේ. මචං මම මේක යූස් කරනවා. මේ මොකද ගයිස් අපි ස්ටොක් ඔන් කෝසේ පොඩ්ඩක් පාවිච්චි කරන තියෙන අපි ඉන්නේ මේ තරම් බයලා ඉන්නේ. තරම් බයලා ඉන්නේ ගයිස්. අතින් නෙගෙන මේ තරම් බයලා ඉන්නේ නෝ බන්ද සහිතකටම බයලා ඉන්නේ ගයිස් මේ. කිඹුට එනවද ඒක? ඒ මචං යන්න එපා. යන්න එපා මචං මේ වෙලාව අපි ගෙන් එකක් try කරමු ඇති. කියද්දි මේ එයාට තෝනේ ඒක. තරුණ වෙලා තියෙන්නේ හොඳේ. හවුනද? ඔයාට පේන්න ඕනේ ඒක. මොකද බං කරන්නේ? මේ නතෝද? ඒක තමයි කල්ලු තුනේ. මම දන්නවා අනිත් කට්ටියත් එන්න නැති මේක මචං. අනේ හැමෝගෙම තියෙන හැම රිචුවලම බාගට නවතින්නේ නැත්ද? මම බෑ. මොහොතකට කරන්න බෑ. බ්‍රෝ වයි බ්‍රෝ? කඩුව මං දැන් අපි ගන්න ගෙන අතට ගත්තා. බුට හුනද? නෑ ගයිස් පුවත් එක අවුල්. නැතුව පිවිස්ටකොන් ඩීලා කැම්පින් අල්ලන්න බලමු. දැන් අපි පෙන්නන්න යන ගයිස් කාමරේ කවුරුත් නැහැ උනේ. ඔන්න පෙන්නනවා. ඉන්නවනම් ඉන්න බෑ කවුරු. එහෙමත් නැහැ ඉන්නේ. දෙන්න නමතර තව එකෙක් ඇවිල්ලා ඉතින් අපයා තමයි. නම යුස් ගන්න දැන් මේ රෙකෝඩ් කරන ටයිම් එක රෑ 2යි හොඳේ. ගයිස් මම මේ හැරි චුට්ටම ස්කිප් කරනවා හොඳේ. නැත්තම් ඕන වෙනවා. මේ ඇක්ටිවිටි එකක් ගන්න මේ ඔයාලට වීඩියෝ එක බලන්න පුළුවන්. මේ වීඩියෝ සම්පූර්ණයෙන් ආයි channel එකට ගිහිල්ලා මම මෙන්ෂන් කරන්න. මේ හිරිදරව් කියලා channel එකකුත් තියෙනවා. ඉතින් මේ පොඩ්ඩක් දිග වැඩි වීඩියෝස් ටික එහෙම මේ චුට්ටක් ඉතින් දිග වැඩි.
හරි Work today is broken. Every day, people juggle so many different tools just to get work done. දැන් ගයිස් අපි අර කාමරයට යන්නේ මේ පැත්තෙන් යන අපේ ගන්නවා යනවා කුස්සිය පැත්තට අපි යනවා අනිත් පැත්තෙන් අපි ස්ටකොන් ඉතින් මේ ෂොට් එකක් යනවා වීඩියෝ එකේ මේ හරි අපි යනවා අපි ස්ටකොන් නැතුවට යනවා දැන් බලමු ගයිස් මොනවා වීද නැහැ දැන් මුස්කිය වැඩි දැන් අයගේ ඇවිල්ලා ඉන්නේ පේන්නේ නෑ මෙසේජ් එකක් දුන්නා ඇවිල්ලා මේ අකරෙන් තේල්ලා තියෙන ස්ටකොන් වලින් ස්ටකොන් වල තමයි ඉන්නේ දැන් පත් වෙලා තියෙන්නේ අයිසෙනම ගම මොකද දන්නේ මට ගයිස් තොර ප්‍රොබ්ලම් ප්‍රගන්න මේ අරපා ගයිස් ඔද ලොකේ වැටලා තොර තනා දරුණේ වැටලා ලොකේ වැටලා ලොකෙ නෑ අරපා සුරේ ප්‍රගන්ඩෝ ප්‍රගන්ඩෝ ගයිස් හිර වුණා මේ මොහොතට වොන්න හරි ගයිස් මොකක්ද වැටලා නෑ ලොක්කින් අක්වත් වැටලා නැතු දොර ලොක් වෙන්න විදිහක් නෑනේ ලොකේ වැටලා අරපා මේ ප්‍රගන්ඩෝ මේ ඔලෝ ගයිස් අර සාජන බලන බැල්ම බලන්න ගයිස් කර කන්නඩි ඉස්සරහා ගිහිල්ලා ගයිස් ඒකනම් මේ වෙද්දි මිස්ටර් කොන් තනියම කාමරය ඇතුළේ හිර වුණා. මේ කාමරේ මතක ඇති. මෙතන තමයි අපි චාලි කරේ. ඒත් එක්කම ඊතන් කියන එන්ටිටි එක වැඩිපුරම ඇක්ටිවිටීස් දීලා තියෙන්නේත් මේ කාමරය ඇතුළේ. ගයිස් අර බෙල්ල වල දාගන්නවා අර මනුස්සයා තුල හිර වෙච්ච මනුස්සයා තුල බෙල්ල වල දාගන්න තරම් අර ලණුවක්ද කොහෙන් අයි මම මෙච්චර කාලෙකට බලපු භයානක වීඩියෝ මම ආයි පාරක් කියන්නේ මන් දන්නේ මෙතනියට මොනවා කියයි දන්නේ තනම් දැන් බයලා ඉන්නේ පාන්දර 2:10 වෙලාවයි රෙකෝඩින් ටයිම් එකක් පිස්සුවක් ඈ හම්බෝ මිස්ටර් කොන් ඒ කාමරයට යන්නේ මම එතනින් ඉස්සරහා ටික බලන්න යනවත් එක්කම මිස්ටර් කොන්ගේ මේ පේන POV එකේදී මට නම් හිතෙන්නෙම එයා බෙල්ල වෙලා දාගන්න හැදුවා. මම දොර කඩාගෙන ඇතුළට එද්දිත් එයා ඕල්මෝස්ට් ඒක කරලා ඉවරයි. මට හිතාගන්න බෑ කොච්චර දුරට මේ ඊතන්ට මිනිස්සෙක්ගේ ඔළුව මැනිපියුලේට් කරන්න පුළුවන්ද කියලා. එයාට කිසිම විදිය පණක් තිබුණේ නැහැ. හරියට නිකන් පොසෙස් වෙලා වගේ. ගයිස් මම හිතන්නේ මිස්ටර් කොන් බේරුණා. ඔය දන්නේ අර වානයි කියන්නේ අර ෆාදර්ස් මම දන්නේ ඩැනියල් කියන කෙනාගේ මුලිය සම්බන්ධ කරලා රිචුවල් එකක් කරලා තියෙනවා අර අන්තවාදී ආගමනේ අදහන්. යාර කරපු නැති දෙයක් මම දන්නේ මෙයාගේ පිටින් අර මැනිච්චාත්මි මෙයා පිටින් පක්කරි කරලා කරන්න ගියේ. ස්ටකොන්ඩ මදන් ලොකෝට මේක දැන් ෆෙට් එක ගින්දෙන් මම ප්‍රගන්ඩඩ යන ෆෙට් එක වැඩි. උතන නම් ගොඩක් පේනවා. ඉතින් මුලින්ම වීඩියෝ එක සද්දවද්ද රිචුවල් එක සද්දවද්ද නිකන් බලන් ඉන්නවලු. එයාට මම හිතන්නේ මෙයාගේ බයත් එක්කම එයාටක වැඩි වුණා. මම දකින්න පැත්තින් කියන්නේ මොනවාද කියන සෝරි හොඳේ. මේ එයාට ඒක වැඩි මේ කියන්නේ ෆෙට් එක වැඩි. කන්නාඩි ඉස්සරහදී අර ෆුටේජ් එකේ තියෙනවා එයා කන්නාඩි දිහා එක දිගට බලාගෙන ඉන්නවා. මම මේ පැත්තෙන් දොර අරින්න උත්සාහ කරනකොට ටික වෙලාවකින් එයාගේ උත්සාහය නවතිනවා. එයා එක දිගට බලාගෙන ඉන්න ගන්නවා. ඊට පස්සේ තමයි එයා ෆෝන් එක පැත්තකින් තියලා ওই විදිහට ඇඳ උඩට නගින්නේ. මම දන්නේ කොහෙන්ද යාට බෙල්ලට තොණ්ඩුව දාගන්න රෙද්ද පවා හම්බුනේ කියලා. මේ ඔක්කොම ඊතන්ගේ ප්ලෑන් එකක්ද?
පාරමී වෙද්දැවුනම් මතු ඉන්න විදින්නේ ටවන් මසරන්න වෙලා ඉන්නේ පේනදී මනුෂ්‍ය දැන් තියාගෙනවේ දැන් කරන්න තන්නොත් පාමි දෙන්නෙක් ඉඳර හොම කරනම් තනීම කරනම් බන්දිවන පොඩිකවත් como lights ගැන පන්දනේ ඔක්කොම මේ නිවනවා වත්ත බන්දයි පුමකු ඒකන් දැම්මේ මිනිසතුන උඩ මගේ ඉටි පන්දමන ඉටි පන්ද තිබුණ ගාය සිිට බන්ධම මිසින්නේ ඔන්න හො තවත් හොඳ විඩන්ස එකක් නොවන් දන්නෑ ගයිස් ඕකටක වලදිපාවී දන්නේ පොමිද්දි ඉජ්ජර කියවන්නෑ මී තන බයලා ඉඩ හොදේ මේ එනවා හොදුලට හොදුලට ද වතුර අපේ බමන් වෙද්දී එල්ලෙන්න හදනවා බමන් වෙද්දී හරිද ඔන්න ගයිස් මිස්ටර් ගොන් ප්‍රගන්ඩෝ බ්‍රදර් දෙන්න වෙඩිට අද දොර වුණා දැන් එතන කවුරු උප්පනේ දැන් උග කියයි බලලා ඕක ප්ලෑන් කරලා කට්ටියක් ඉන්නවා දැන් උගලන් දකින්න නැතදී ගෙදර මොකෙක් වන්නේ හරිද කවහරිදි දොරවල්ලා ඉන්න මේ බෑනිනේ එහෙම දෙයක් තියෙනවා නම් යා ආවිල්ල ඉන්නේ දැන් යාගේ කරගෙන යාගේ තනවයි කරගෙන ඉන්න මේ කට්ටිය එළවගෙන එළවන තත්ත්වයටපත් කරා ඊතන් කියන චරිතය හම්මෝ ගයිස් තනියම නම් කරන්න එපා දෙයියනේ කියන්නේ දෙන්නේ ඉඳලා හරිද ඔහොමනම් තනි කෙනෙක් කෙනා අවදි කරා නම් කෑලිවත් නැති වෙයි කියන්නේ මනුස්සයවත් නැති වෙයි එච්චරට භයානක වැඩක් මොයි කරන්නේ හරි තමන්ගේ ජීවිතය ගැනක්වත් හිතන්නේ නැතුව මේ දෙන්නට මේ රෙස්පෙක්ට් කරලා හදවතින්ම කියන්නේ අපි වෙනුවෙන් ගන්න මිස්ක් එකට අපි රෙස්පෙක්ට් කරනවා ඊවාට සමිස්ටර් කොණ්ඩයාගේ ටීම් එකේ මූඩම ලංකාවේ වෙනස්ම වැඩක් කරන සෙට් එකක් තමයි ප්‍රගා අයියා සහ අපි අන්‍යු අයියත් ඉතින් යාත් ඒ වගේම තමයි එයාගේ වීඩියෝකුත් ආයෙත් ගියමු ළඟදීම වීඩියෝස් ටිකක් එන්න තියෙනවා ඉතින් මේ රෙස්පෙක්ට් ඉතින් අයියාට පිළි මේ ගන්න රිස්ක් එකට ෆක් උතුම් දැන්වත් යමන් බම් මෙතනින් මේ මට මතක නැහැ මන්නේ කොහෙද කියලා අම්මට මන්නේ මෙතින් ගයිස් මට මන්නේ මතක නැහැ රංගී යන්නේ මේ පත්තේ කච්චන ඉඳුන්නේ අපි අත්හරිය අයිතිකාරය අරගෙන යනකොටම මේ මට මට ගානක් කියන්නේ නැත්නම් කඩුව නෑ බල අනිත් ෆෝන් එක මොනවනේ හරි ගයිස් මම මෙතන වක් කරේ බලන්න යන්නේ උඹ තිබෙද නෙමෙයි ගී ඔක්කොම වෙනස් වෙලා නෙමෙයි තිබ්බේ අඩේට ආතර ගී ඇතුලේ වෙනස් වෙනවා ගයිස් මම ඒක නම් එනවා අපුද සීන් එකේ හරි ගයිස් අය ගිය අසර රින් යන්නේ අපි මිස්ටර් ගොනුමි අපි ප්‍රගන්නවා අයයි බලමු මේක මිත්‍යාවත්ද බොරුවත්ද කියලා දේ වෙනස් වෙච්ච දේ ඔතන තිබ්බ පොඩි බූලි ටිකක් උඩ නැගලා තමයි මිස්ටර් කොන් උස හදාගෙන අතත් උස්සලා ඇතුළට කැමරාව දාලා බලන්නේ. හැබැයි
තිබ්බ විදියට වඩා හාත්පසින්ම වෙනස්. ඒ දකින්නේ ඇත්ත නෙමේ. ඒ දකින්නේ වෙනස් වෙච්ච ව්‍යාජදේ. මේ තියෙන්නේ ඇත්ත. මේ තමයි ඇත්ත ස්වරූපේ. මම දන්නේ ඇයි එහෙම පේන්නේ කියලා. අපි මේක ගැන ඉස්සරහට කතා කරමු. ඉස්සරහට හොයමු. ඒ කියන්නේ එක ඇන්ගල් එකකින් ගෙදර වෙනස් විදිහකට පේන්නයි, තවත් ඇන්ගල් එකකින් ඇත්ත පේන්නයි මොකක්ද ඒකට හේතුව කියලා. මේ වෙද්දිත් මිස්ටර් කොන් හරිම කලබලයි. එයා හැමදේම අත්තරින් ලෑස්ති. දෙවනි පාරටත් ඊට පස්සේ තමයි දොර වැහුනේ. හරි. දැන් එයා යන්නම යමු කියලාමයි මට කියන්නේ. පිට වොන්න දැන් ගයිස්. මම දන්නේ චැනල් එක කරනවා නැද්ද කියලා. මට ඒක පාරක් බලන්න දෙයක්. හරි. බලමු දැන් මොකක්ද මේ වීඩියෝ එක බලමු. හරි. මට වාත් එක ඉන්නවා මේ. ඉම්බල පීස් එක අයිර යන්න හිතන නෑ මෙතනින්. අතන මීයා තාම කිල්ලද නැහැ. අවුරුනේ. ගයිස් ඒකනේ. මේ මම මෙතනින් ඉන්නගෙන මම ඉස්සරහට දනිස් දෙනවා. හරි දනිස් දුන්නාට පස්සේ ඔබ ඒ දනිස් දෙකේ ඉපර බලන්න. හරි. පාත්තවල කවුරුසම ඔයාලා ඊළඟට බලන්න යන දේ හොඳින් නිරීක්ෂණය කරන්න. ගයිස් මම හොඳ එවිඩන්ස් එකක් අපිට බලන්න පුළුවන්. හැඩරුවෙන් නම් මම හැබැයි මේ වෙලාව වෙනකොටත් සජනට මම දනිස්ස ගයිස් හිතුවන්නේ හරිද බොම හිතුවන්නේ ඊදන් මේ වගේ චරිතයක් කියලා. දැන් ගයිස් ඔය ඉන්නේ තන ඇත්තනම ගොත් අපේ ප්‍රගන්න අයියා හරි. දැන් එයා එතන ඉදී මෙතන තාත් කෙනෙක් ඉන්න බෑනි. මේ ඉන්නේ ගයිස් ඊතන් මන් දැනගත්තාද ඊතන් අපි වෙස් මාරු කරන්න පුළුවන් වගේ. අර අපි වචනෙන් කිව්වොත් බඩ වචන නෑ. දැන් මේක දැක්කම මුළුවම උල් ගියා. සෙල්ලන්නේ නෑ ගයිස්. හොඳේ ගන්න පේනවනේ මේ රිස්ක් එක වුණත්. හොඳේ මේ අසිද්දි මේ ප්‍රකන්ඩෝයගේ පීස් කට්ටික ඒ විදියටම කෝපි කරන්න පුළුවන් කියන්නේ. ඉතින් අයේ ගයිස් තනියම කරා නම් අර නැති ඉච්ච දැන් ටික කාලේ කලින් එයා තිබ්බ කඩුව එතන යන්න විදිහකුත් නෑ. ඒ කඩුව එයා ගාවට ගිහින් අතන ගිහින් අස්ස වෙනස් වෙනා පිස්සුවක් කෑ මයින්ඩ් එක දීලා එයාව උඩට උස්සන ගමන් හිටියේ. මෙතනට සජනයිමයි එන්නේ අපිව මේ ගෙදරින් එලියට දාලා දොර වහපු නිසා. අපි මේ හොයන්නේ මන්නේ කොහෙද කියලා. පළවෙනි පාර බලද්දී එතන තිබ්බේ අපි රිචුවල් එකට ලෑස්ති කරපු ගෙදර නෙමෙයි. ඊට හාත්පසින්ම වෙනස් දර්ශනයක්. මෙතන උස අඩි 9කට වැඩිය තියෙනවා. එතකොට සජනයිමයි ඉස්සෙනකොට හරි පරිස්සමෙන් ඉස්සෙන්න ඕනේ. මේ වෙලාව වෙනකොටත් මේන් කැම් එකේ ගිම්බල් එක ඩවුන් වෙලා තිබ්බේ. ගිම්බල් එකේ ස්ටෙබිලිටි නැත්තේ ඒකයි. ඊට පස්සේ තමයි දෙවනි පාරට මම දනිස්ස තියන්නම් කියලා සජනව නැත්තම් මිස්ටර් කොන්ව උඩට නගන්නේ. හැබැයි හොඳින් බැලුවද එතන මම නෙමෙයි ඉන්නේ. මම ඔය මිස්ටර් කොන් එක්ක එළි ඉන්නේ. මේ වෙලාවේ මගේ ඡායාවක් වගේ පේනවා ඇතුලෙන්. එක තැනකදී ඒක ඡායාවක් වගේ නෙමෙයි. මගේ කොණ්ඩේ තියෙන සම්පූර්ණ පැටර්න් එක පවා පේනවා. මම තාමත් කියනවා මම මෙතන එළියේ හිටියේ. එළියේ ඉන්නේ. එතකොට ඇතුලේ ඉන්නේ කවුද? සහ ඒ හිටපු මම දැන් කියන අනිවාර්යෙන්ම එඩිට් එකේ මේක බලද්දි තේරෙනවා මගේ අතේ තමයි මන්නේ තිබුණේ කියලා. ඊතන් කාගේ හරිම ස්වරූපයක් ගන්නවා කියලා නම් මම අහලා නැහැ. හැබැයි පූණ වුණත් ඇයි මම හිටියේ ඇතුලේ? මට ඒක තාමත් ප්‍රශ්නයක්. මේ වෙලාව වෙනකොටත් මිස්ටර් කොන් සියලු දේ අතාරින්න සූදානම්. මම දැක්ක එකටත් ඔන්න ඕකයි ගයිස්. මිස්ටර් කොන් දැන් YouTube නැත්තේ මේ ඔය සීන් එක නිසා දාලා නැත්තේ. දැන් මේ
මමත් අපි ප්‍රගන්න ඒව ඇත්තන නැත්තේ මොකෝ කියලා මට කොමාරි දැන් දවස් දෙකකට තමයි ඉන්නේ කොයා මේ දේ නිසා අයින් වුණා කියලා. ඒකයි මේ ගයිස් මමයි කියන්නේ තනියම නම් කරන්න එපා. විජුවල් හොඳට කරනවා නම් හොඳට දන්න කෙනෙක් එක්ක මේ කරන්න. ඇත්තටම කියන්නේ මේක නම් තනියර මිස්සුවක් නේ. ඉතින් කියන්න තේරෙන්නේ නැහැ. දැන් වෙලාවත් 2:20යි. ඉතින් ගස් මන් දවස කියන්නේ ඕගොල්ලන්ට වීඩියෝ එක වැටේ දවස් 2කින් විතර මම පෝස්ට් එකක් දාලා ඇත්තේ. දාන්න වැටෙයි. ඒක දවස් 2ක් 3ක් උඩදී වගේ තමයි මේක දැන් මේ කරන්නේ. හොඳේ. මේ වෙලාව වෙනකොටත් මිස්ටර් කොං සියලු දේ අතාරින සූදානම්. ඒත් ලොකු කතා බහක් යනවා මෙතන. මිස්ටර් කොංගේ YouTube ජීවිතේ පවා අද වීඩියෝ එකෙන් තීරණය වෙනවා. බ්‍රෝ කෙලින්ම වේවුණා මං කියන්නේ. ඒ ඌබා මං දැක්ක බං. මොන වගේ දෙයක්? වාඩි වෙලා කඩුව තියාගෙන වාඩි වෙලා කඩුව තියන් ඉති. ඒක මාන්නයක් නෙමෙයි තමයි. මේ කඩුවක්ද? මට ඉදිරි මිදී ගයිස් ප්‍රගන්න විතර කඩුවක් ඕක මාන්නයක් වෙන්න බෑ. එතන දැන් මටත් ඕක එන ප්‍රශ්නයක් මේ කඩුවක්ද මාන්නයක්ද? මගේ ඔළුවම කියන්නේ හැබැයි කඩුවක් කියලා මේ මං හිතන ගයිස් රිචුවල් එක කම්ප්ලීට් වුණා. දැන් ඉදා මම කියන්නේ විදියට අර ෆාදර් කෙනෙක් කවුද ඩැනියල් කියන කෙනාගේ බොඩි එකට ඒක කරන්න සම්බන්ධ ඒ දේ කරගන්න බැරිලා තමයි ඩැනියල් කෙනා 15 ගෙදරක ගහක ඉල්ලලා පැද්දි ඉඳලා මැරලා තියෙනවා. බොඩි එක හම්බෙලා තියෙන්නේ දවස් 2-3කට පස්සේ. හරි මේක දැන් අවුරුදු ගානක් වෙච්ච කේස් එක. මේක පත්තරල පවා ගින් තියෙනවා හොඳේ. මේකේ හරි විස්තර මේ ඕක තමයි. ඉතින් මම කියන්නේ ගයිස් තරම මම බලපුවා කියන්නේ පට්ටම බය වුණා ගයිස් මට මේ ගෑන් අහන්න ප්‍රශ්න බය වෙලා ඉන්නේ. හොඳේ මම මේ ගෙදර කට්ටිය ඉන්නවා මේ නැත්නම් ඉතින් මට මේ බෙරි අන්දේගෙන දෙන්න පුළුවන්. හරිද? මේ මොනේ ඒතර බලන ඔඩියන්ස් එකක් බය වෙනවනේ. ඒ නිසා මොකද කියන්නේ? මං කිව්වේ මොකද දැක්ක කියලා. මචං මං දැක්ක දේ එයා ඒක තියාගෙන එයාත් එක්ක කට්ටිය කිරියා මචං. එයා එතන ලිගිරවා ගිහිටියේ. එයාත් එක්ක කොහොමද කියන්නේ සෝල්ජර්ස්ලා ටිකක් හිටියා මේ ලිගිඩ. එයා මට අණ කරා. අර කරපන් කියලා මට අණ කරා. මට ඉතින් මතකද? හරි ගයිස් බලන්න බිල් වල දාගන්න ඒක තනකරන්න. ඔව්. එල්ලන එක. චූට් මොනවා. We started with an AI that turns any idea into a game. ජූට්ටත් ඔය දේම තමයි උනේ. Everyone was building something fun, something personal, something new. But their wild ideas had no මම මෙදින් නවතිනවා. මම අයිමත් එන්නේ නැහැ මචං. මම ඔයාලට මගේ සිටුේෂන් එක කිව්වනේ මචං. සිටුේෂන් එක කිව්වනේ මට අදුරටත් මේව කරන්න බෑ මචං මට. මචං මීට වඩා පොඩි ප්‍රශ්න වුණා. උඹ ඒක දන්නවා අපි මැනේජ් කරගත්තා. යකෝ මම දන්නේ දැක්ක දේවල්. චූට් විස්තර දෙන්නේ. හැබැයි මචං විජුවල් එක කම්ප්ලීට්. එයා මගේ කැන්ඩල් එක ගත්තා. මං කිව්වා ගයිස් මේ කැන්ඩල් එකක් තිබ්බා කියලා. That's in this. කැන්ඩල් එක කියන්නේ ගත්තා. ඇවිල්ලා කම්ප්ලීට්. මේ ගනේ මම සමග යතේ උණා. අඳුර මොකද නැහැ. කමන්නේ යන්.
මිස්ටර් කොන් එන්නෙත් මගේ වීඩියෝ ඔන්න එකකින්මයි. ඉතින් guys ඕක තමයි ඉතින් අද වීඩියෝ මිස්ටර් කොන් YouTube නවත්තන්නෙත් අවාසනාවට මගේ වීඩියෝ එකකින්ම තමයි. මම දන්නේ මේ වෙද්දිත් ඔහු මොන තීරණ ඉස්සරහට ගන්න ඉන්නවද කියලා. හැබැයි මෙච්චර දවසක් මාත් එක්ක ඉඳලා මාත් එක්ක කට්ට කෑවට කාගෙවත් හිත්වල හේට් එකක් තියාගන්න එපා. එයා උදව් කරේ බලන ඔයාටයි වීඩියෝ කරන මටයි. ඒක නිසා කිසිම හේට් එකක් නැතුව එයා ඉස්සරහට කරන සියලු වැඩ කටයුතු වලට අපි උදව් කරමු. නෑ මම හම්බෙලා තියෙනවා වැඩක් කරොත්. මෙයා වයින් guys මේ මොකද මිස්ටර් කොන්ට බෙල්ල වෙන දාගන්න. මම පොඩ්ඩක් එහා මෙහා වුණොත් ඒ කාමරය ඇතුළෙම එයා මේ වෙද්දිත් මැරිලා ගිහිල්ලා. ඒක නිසා දැන්වත් ඕගොල්ලන්ට තේරෙනවා ඇතිනේ මේකේ තියෙන බරපතලකම. මේකට කවුරුත් පලි නැහැ. මේ ප්‍රශ්න දාගත්තේ මමම ඔයාත් එක්ක ඉඳලා මේ වීඩියෝ ඉතුරු ටික කරගෙන යනවා. හැබැයි අදට මම මේක මෙතනින් නවත්තනවා. දැන් තියෙන්නේ ඔබේ වාරයක් කරනවා නෙමෙයි. තීරණය කරන්න ඊළඟට මොකද කරන්න කියලා. හොඳේ. අපි ඉතින් ඉස්සරහට මම දැන් දෙයක් කරනවදායි කරනවා ඉතින් නැත්තම් ඊතන් චැප්ටර් එක කොහේ වහලා දානවද? මට තාම තියෙන ප්‍රශ්නේ ඇයි ඊතන් මගේ ස්වරූපේ ඊතන් මාවත් එල්ලලා මරන්නද හදන්නේ? මට තේරෙන විදිහට ඔහුට පුළුවන් මිනිස්සුන්ගේ හිත් වෙනස් කරලා අනිවාර්යෙන් ඒගොල්ලොන්ව නිකම්ම සුයිසයිඩ් ඇටෙම්ප්ට් වලට යවන්න. හරියට නිකන් ජූට් වුණා වගේ. දැන් ගෙන අච්චන හොඳ ලෑස්ති වෙන්න. වීඩියෝටත් ඊළඟ චැප්ටර් එක බොහොම භයානක චැප්ටර් එකක් නම් ඔබ තීරණය කරන්න. මේක තමයි ඔබට තීරණය කරන්න හම්බෙන අන්තිම චැප්ටර් එක. ඊළඟ චැප්ටර් එකෙන් පස්සේ අපි ඔබට තීරණය කරන්න දීලා තියෙන අයිතිය අහෝසි කරනවා. මේ තමයි ඔබේ අවසාන වාරය. හොඳ තීරණයක් ගන්න. මොකද ඒක තීරණය කරයි මම තවත් තප්පරයක් හරි වැඩිපුර හුස්ම ගන්නවද කියලා. එහෙනම් බුද්ධිමත් ප්‍රේක්ෂකයනි, මේ ඔබේ අවස්ථාවයි. ඔයා මේක බලන එක හරි guys ඉතින් ඔන්න ඔයා දන්නේ නැහැ එන් කරනවා වෙනදි වීඩියෝ එක මේ ඔතේ ඉවරයි. එහෙනම් guys මේ වගේ creepy වීඩියෝ එකකින් සෙට් වෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.